හෙලෝ කොහොමද ඔයාලට ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මම හැමෝටම. අද මම අරන් ආවේ වීඩියෝ එකකින් පළවෙනි ඉන්ටර්විව් එකේදී මොනවද බලන ඩොකියුමන්ට්ස් ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒත් එක්කම සේවිස් ලෙටර් එක ගැන පොඩ්ඩක් විස්තර කරනවා. මොකද මේ ගොඩක් අය සේවිස් ලෙටර් එක ගැන උනන්දුවක් දක්වනවා. සේවිස් ලෙටර් එක හදාගන්නේ කොහොමද? එතකොට ඒකට ඇඩ් වෙන්න ඕනේ මොනවද කියන එක ගැන මම පොඩ්ඩක් දීර්ඝව විස්තර කරලා මේකෙන් පැහැදිලි කරනවා. ඉස්සෙල්ලාම බලමු අපි පළවෙනි ඉන්ටර්විව් එකට එන මැසේජ් එක. මෙන්න මේ මැසේජ් එක තමයි අපිට එන්නේ පළවෙනි ඉන්ටර්විව් එකට ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඒ ඉන්ටර්විව් එකට ඕනේ කරන්නේ මොනවද කියන එක ඒ මැසේජ් එකේම ඔක්කොම තියෙනවා. මම කියලා දෙන්නම් මේක විස්තර කරලා ඔක්කොම පැහැදිලි විදිහට ඔය කට්ටිය තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට. මේ මැසේජ් එකේ තියෙන ඒවා මම මේ විස්තර කරන්නම්. ඉස්සෙල්ලාම දැන් අර මැසේජ් එක තමයි අපිට පළවෙනි ඉන්ටර්විව් එකට කියලා කතා කරන්නේ. කතා කරලා ඉවර වුණාට පස්සේ ඒ කට්ටිය ඒකේ තියෙන්න ඕනේ මොනවද, ඒ කියන්නේ අරන් යන්න ඕනේ මොනවද, ඒතන බලන්නේ මොනවද කියන එක පළවෙනි මැසේජ් එකෙන් ඉන්ටර්විව් එකෙන් ඒ කියන්නේ ඒ කට්ටිය කරන දේවල් මේ මැසේජ් එකේ ඔක්කොම තියෙනවා. මම මේ මැසේජ් එක දැන් විස්තර කරලා කියන්නම්. පළවෙනි ඉන්ටර්විව් එක. එතකොට දැන් මේකේ තමයි ඒ කියන්නේ පළවෙනියටම මේ ඩොකියුමන්ට්ස් බලන්නේ මේකෙන් තමයි. කියන්නේ වගේ වර්කින් එක්ස්පීරියන්ස් සහ අනිත් දේවල් සුදුසුකම් පරීක්ෂා කරන්නේ මේකෙන් තමයි. දැන් ඒකේ අර මැසේජ් එකේ තියෙන එක මම සිංහලෙන් කිව්වොත් කියන්නේ ඊශ්‍රායල් රාජ්‍යයේ රෙස්ටෝරන්ට් රැකියාව සඳහා අයදුම් කර අයට විශේෂ දෙන දැනුම් දීමයි. එතකොට අනිවාර්යයෙන් මේ මැසේජ් එකේ තැනක් තියෙනවා. කොහෙද මට නම් තිබ්බේ නුවර. සමහර අයට කොළඹ, එතකොට ලංකාවේ විවිධ තැන්වල විවිධ වෙලාවන් වලට ඉන්ටර්විව් වලට තියෙනවා. ඉතින් අපි මේ මැසේජ් එකේ තියෙන තැනට මේ කට්ටිය කියන ඩොකියුමන්ට්ස් ටික අරගෙන අපි යන්න ඕනේ. දැන් මට තිබ්බේ නුවර. ඒකෙන් තමයි මේ අහවල් දිනේ අහවල් වෙලාවට අහවල් ස්ථානයට එන්න කියලා මේ මැසේජ් එකේ සඳහන් කරලා තියෙන එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඒ කට්ටිය අපිට ඩ්‍රෙස් කෝඩ් එකක් දෙනවා. මේක පොඩ්ඩක් වැදගත්. මොකද යද්දි පිළිවෙලකට යන්න. මොකද ඒවට අපිට ලකුණු හම්බ වෙනවා සාමාන්‍යයෙන්. එතකොට යද්දි ඒ කට්ටිය කියන්නේ මැසේජ් එකේ තියෙනවා ඒ ටික ඔක්කොම අපි යන්න ඕනේ කොහොමද කියන එක. කොණ්ඩේ කොටට කපලා රවුල සේව් කරලා සුදු අද්දික ෂර්ට් එකක් අඳින්න ඕනේ. කළු කලිසමයි කළු සපත්තු දෙකයි දාලා පිළිවෙලකට යන්න ඕනේ. මොකද ඒවා බලනවා සාමාන්‍ය ඉන්ටර්විව් එකකදී බලනවා ලුක් එක එහෙම අපි ගොඩක් බලනවා. බලලා මේ දැන් අපි පිළිවෙලකට ගියාම අපිට එතනිනුත් මේ ලකුණු කීපයක් හම්බ වෙනවා. ලකුණු තමයි ඉතින් වැදගත්ම දේ ලකුණු. මොකද අන්තිමේට ඔක්කොම ලකුණු ටික එකතු කරලා තමයි ලොටරි වලට දාන්නේ. හරි අපි ඊළඟට බලමු මොනවද ගෙනියන්න ඕනේ ඩොකියුමන්ට්ස් කියලා. අනිවාර්යයෙන් මේ වගේ කොපීස් ගෙනියන්න ඕනේ. ඒ වගේම ඔරිජිනල් ඒවාත් අනිවාර්යෙන් අරන් යන්න. ඔරිජිනල් ටික බලලා තමයි කොපි ටික ගන්න. ඔයා එතනදී පළවෙනි ඉන්ටර්විව් එක පාස් නම් ඒ කට්ටිය වාගේ තියෙන ඔරිජිනල් ඒවා ටික චෙක් කරලා ඊට පස්සේ කොපි ගෙනියන්න තියෙන ඒවා තියෙනවනේ. ගෙනියනවා කොපීස් වල පුළුවන් තරම් කලර් ෆොටෝ කොපි අරන් යන්න. ඒක හොඳයි. මේ නිකන් බ්ලැක් ඇන්ඩ් වයිට් අරන් යනවට වඩා කලර් මේ කොපීස් අරන් යන්න. මොකද එතනින් කියනවා කොහොමද සර්විස් ලෙටර් එක එහෙම ගද්දී පාස්පෝර්ට් කොපි එක එහෙම ගද්දී කලර් ගේන්න කියලා. ඒකින්ද එකපාරම අරන් යන්න. එකකින් කොපීස් දෙක ගන්න වගේ ගෙනියවම නම් හොඳයි. මොකද එකක් නැත්නම් දෙකක් තමයි ගන්න එතනින්. ඒක නිසා අනිවාර්යෙන් ගෙනියන්න ඕනේ ඩොකියුමන්ට්ස් වලින් පළවෙනි දේ තමයි පාස්පෝර්ට් එක. පාස්පෝර්ට් එක අනිවාර්යෙන් අරන් යන්න. ඒකෙත් කලර් කොපි දෙකක් අරන් යන්න. ඒකෙන් ඒ කට්ටිය බලනවා ඔය ඉන්ටර්විව් එක පාස් වුණාට පස්සේ ඒ කියන්නේ ඉංග්‍රීසි එක ටෙස්ට් කරනවා. සමහර තැන්වල සර්විස් ලෙටර් බලලා සර්විස් ලෙටර් පේ ෂීට් ඊට පස්සේ ETF EPF තියෙනවා නම් ඒවා ඔක්කොම චෙක් කරලා තමයි දෙවෙනි ඒ කියන්නේ ඉංග්‍රීසි ටෙස්ට් එක දාන්නේ. සමහර තැන්වල ඉංග්‍රීසි ටෙස්ට් එක ඉවර වෙලා තමයි ඒවා චෙක් කරන්නේ. ඉතින් දෙකෙන් කෝක මොකක් හරි දැන් ඔය ඉංග්‍රීසි එක පාස් වෙලා තිබ්බ ඒ කියන්නේ ඉංග්‍රීසි එක පාස් වෙලා ඔයා ගිහලා සර්විස් ලෙටර් ඒවා දෙද්දි පොඩි ප්‍රශ්නයක් වුණොත් එතන සමහර අයට නම් ඔයාගේ ඉංග්‍රීසි හොඳයි නම් ඒ කියන්නේ ඔයාට මේ නොලෙජ් එක තියෙනවා නම් ඒ කියන්නේ ඒ කට්ටිය අහන ප්‍රශ්න වලට අපි දෙන උත්තර එක්ක ඒ කට්ටිය දන්නවා අපි මේක වැඩ කරලා තියෙනවද නැද්ද, මෙයාට මේ වැඩේ කරන්න පුළුවන්ද බැරිද කියන එක. එතකොට දැන් ඒ කට්ටිය අහන ප්‍රශ්න අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට ඒ කට්ටිය අහන ප්‍රශ්න වලට ඔයා හරියට උත්තර දීලා ඔක්කොම කරලා ඒ කියන්නේ හරියට උත්තර දීලා ඒ කට්ටියට සැටිස් නම් සර්විස් ලෙටර් පේ ෂීට් බලනවා. එතකොට ඒ කට්ටිය කියනවා කොහොමද දවසක් හෝ දෙකක් දෙනවා මේ දවසට කලින් මේ දෙක බාර දෙන්න කියලා. සමහර තැන්වල එහෙම නැහැ. පේ ෂීට් එහෙම බලලා සර්විස් ලෙටර් බලලා ඕකේ නම් විතරයි ඉංග්‍රීසි එකට දාන්නේ. ඉතින් ඒවත් ඕකේ වෙලා ඉංග්‍රීසි මේ ටෙස්ට් එක ෆේල් වුණොත් ඉතින් ෆේල්ම තමයි ඉන්ටර්විව් එක. ඒක හින්දා මේ පොඩ්ඩක් පැට්‍රිස් වෙන්න ඒව ගැන මම දැනට කියන්නේ ඩොකියුමන්ට්ස් ගෙනියන්න ඕනේ ඒවයි ඒ වගේම බලන්නේ මොනවද කියන එක විතරයි. පාස්පෝර්ට් එක අරන් යන්න. පාස්පෝර්ට් එක අනිවාර්යෙන් බලන්න මේ එක්ස්පයර් වෙන්න ළඟයිද කියලා. එක්ස්පයර් වෙන්න ළඟයි නම් මේ පාස්පෝර්ට් එක දවසින් ගන්න වගේ හදාගන්න. මොකද පාස්පෝර්ට් නම්බරේ තමයි ඉන්ටර්විව් ඔක්කොම කෝල් කරන්නේ. ඒක පාස්පෝර්ට් ඔයාගේ ගිහපු ගමන් ඔයාගේ ID එක වෙන්නේ පාස්පෝර්ට් එක. එතකොට ඒකේ නම් පාස්පෝර්ට් නම්බරේ ගහුවට පස්සේ තමයි ඔයාගේ ඩීටේල්ස් ඔක්කොම එන්නේ. ඒකින්ද පාස්පෝර්ට් එක මේ එක්ස්පයර් වෙන්න ළඟයි නම් හදාගන්න. දවසින් ගිහලා කොළඹ පුළුවන් හදාගන්න දවසින්. ඒවා ඊට පස්සේ නම බලනවා එක්ස්පයර් වෙලා ඒ ටික තමයි බලන්නේ වැලියුබ්ද කියලා. අනිවාර්යෙන් ඕල් කන්ට්‍රීස් තියෙන්න ඕනේ පාස්පෝර්ට් එකේ. ඊට පස්සේ දෙවෙනියට අරන් යන්න ඕනේ ජාතික ඇඳුම් පත. මේ නැෂනල් ඩෙන්ටිටි අරන් යන්න. ඒකෙත් කොපි දෙකකුයි ඔරිජිනල් එක අරන් යන්න. මොකද ඒවත් චෙක් කරනවා. එතකොට පාස්පෝර්ට් එකේ ඔයාගේ තියෙන පාස්පෝර්ට් එකේ ඩෙන්ටිටි දෙකේම දේවල් සමාන වෙන්න ඕනේ. එහෙම මොනවාට ප්‍රශ්න තියෙනවා නම් දැම්ම හදාගන්න. ඊළඟට අරන් යන්න ඕනේ උපැන්න සාතිකේ. අනිවාර්යෙන් උපැන්න සාතිකේ ඔරිජිනල් එක තියෙන්න ඕනේ. ඒකෙත් කොපි දෙකක් අරන් යන්න ඕනේ. ඉතින් ඒ අර ටිකම තමයි බලන්නේ උපැන්න සාතිකේ ග්‍රාම සේවක සාතික. එතකොට පාස්පෝර්ට් එකේ ඩෙන්ටිටි ඔක්කොම ඩීටේල්ස් එක සමානද කියලා තමයි එතනින් චෙක් කරන්නේ. ඊළඟට අනිවාර්යෙන්ම අරන් යන්න ඕන එකක් තමයි ඉස්කෝල අස්වීම් සාතිකේ. මොකද මේ මැසේජ් එකේ කියලා තියෙනවා ඒ කියන්නේ අපි වෙබ් එකට දාන්න කලින් ඉන්ස්ට්‍රක්ෂන් කියවන්න කියන එක තියෙනවා උපදේශ පත්‍රිකාව කියවන්න. ඒකේ කියලා තියෙන්නේ 8 පාස් වෙලා තියෙන්න ඕනේ අනිවාර්යෙන් ඉස්කෝලේ ගිහිල්ලා. දැන් පළවෙනි ඉන්ටර්විව් එකේදී ඒක බලනවා අවුරුදු 8කට වඩා ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මේ පාසල් හැර යාමේ සාතිකේ ඔය කට්ටියගේ ඒක සඳහන් වෙන්න ඕනේ අවුරුදු 8කට වැඩිය ඉස්කෝලේ මේ ගිහින් තියෙනවා කියලා. අවම බලන්නේ අවුරුදු 8ක් ඉඳන් අවුලක් නැහැ. සාමාන්‍යයෙන් මේ ඉස්කෝලෙන් අස්වීම් සාතිකේ දෙනවා. ඉස්කෝලෙන් අස්සෙද්දී ඕ ලෙවල් වලින් අස්සෙද්දී ඒ ලෙවල් වලින් අස්සෙද්දී එහෙම නැත්නම්
වෙන ඉස්කෝලේකට යද්දි දෙනවා වෙන ලෙටර් එකක්. ඒකේ තියෙන්නේ ට්‍රාන්ස්ෆර් සර්ටිෆිකේට් කියලා. ඒ කියන්නේ ඔයා දැන් හිතන්නකෝ එක පළවෙනි ඉස්කෝලේ අවුරුදු 6ක් ඉගෙනගෙන ඊට පස්සේ දෙවෙනි ඉස්කෝලේකට යද්දි දෙන්නේ මෙන්න මේ ලෙටර් එක තමයි. TC ලෙටර් එක. එතකොට මේ ලෙටර් එක හරි දැන් සමහර අයට දැන් නැහැ කියලා හිතන්නකෝ ඉස්කෝල අසීම් සාතිකේ. එතකොට තව ඔප්ෂන් එකක් තියෙනවා ඉස්කෝලෙන් දෙනවා මෙයා මෙන්න මේ ඉස්කෝලේ මෙන්න මෙච්චර කාර්යයක් ඉගෙන ගත්තා කියලා අපිට ඒක ප්‍රින්සිපල්ගෙන් ගන්න පුළුවන් ඉස්කෝලේට ගිහිල්ලා. හරි ඊළඟට අනිවාර්යෙන් අරන් යන්න ඕන එක තමයි ග්‍රාම සේවක සාතිකය කියන්නේ. ඒ ග්‍රාම සේවක ළඟට ගිහිල්ලා ඔයා දැනට බැඳලා නැත්තම් ඒ කියන්නේ අවිවාහකයි නම් අනිවාර්යෙන් ඒක ග්‍රාම සේවකගෙන් සහතිකයක් කරගෙන ග්‍රාම සේවක සාතිකය අරන් යන්න ඕනේ. කවුරු හරි ඉන්නවනම් බැඳපු කවුරු හරි ඉන්නවනම් කියන්නේ මේ විවාහකයි ඉන්නවනම් අනිවාර්යෙන් මේ විවාහ සාතිකේ එතකොට ඒකේ ෆොටෝකොපි එතකොට දැන් ඔයා හස්බන්ඩ් හරි වයිෆ් හරි එහෙම කවුරු හරි ඉන්නවනම් එයාගේ මේ ඩෙන්ටි කාඩ් අංකේ ෆොටෝකොපියක් ඒ දෙක අරන් යන්න ඕනේ ඩොකියුමන්ට්ස් වලට. එහෙම බැඳලා නැත්නම් නම් විතරයි ග්‍රාම සේවක සාතිකය අරන් යන්න ඕනේ. මේ අවිවාහකයි කෝකටත් යද්දි විවාහකත් අවිවාහක වුණත් කමක් නැහැ. මේ ග්‍රාම සේවක සාතිකයක් අරන් යන එක හොඳයි. මොකද මේ පදිංචිය තහවුරු වෙනවනේ. යන්නේ ඒකින්ද. ඒකින්ද අනිවාර්යෙන් මේ දෙක ගෙනියන්න ඕනේ. ඊළඟට අරන් යන්න ඕනේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක්. ඒක බෑග්ග්‍රවුන්ඩ් එක වයිට් වෙන්න ඕනේ. රවුල කොණ්ඩේ එහෙම කපලා පිළිවෙලකට මේ ඒකෙන් ෆොටෝ දෙකක් ගහලා අරන් යන්න ඕනේ පාස්පෝර්ට් සයිස්. ඒක මේ පළවෙනි පාර ඔය කට්ටිය ෆොටෝ ගහද්දී කෝකටත් සොෆ්ට් කොපියක් මේල් එකක් දාගන්න ඔය කට්ටියට. මොකද මේ දැන් ඉදිරියේදී දැන් ආයේ ඉන්ටර්විව් පළවෙනි ඉන්ටර්විව් එක පාස් වුණොත් දෙවෙනි ඉන්ටර්විව් එකටත් අනිවාර්යෙන් ෆොටෝ ඉල්ලනවා. තුන්වෙනි එකටත් ඉල්ලනවා. එතකොට හතරවෙනි මෙඩිකල් එකටත් අනිවාර්යෙන් ඉල්ලනවා. එතකොට මේ වෙන වෙනම ෆොටෝ ගන්න කියලා ලොකු ගාණක් යනවා. සාමාන්‍ය රුපියල් 1000ක් විතර යනවා ෆොටෝ මේ ගහලා print out කරන්න. ඉතින් ඊට වඩා ලේසි එකපාරම ෆොටෝ ගහලා ඒකේ සොෆ්ට් කොපි එක මේල් එකට දාගෙන ඊට පස්සේ ඉන්ටර්විව් යද්දී ඉන්ටර්විව් විතර නෙමෙයි ඕනම දෙයකට ඔය කට්ටිය ඒක යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක print කරලා ගන්න විතරයි තියෙන්නේ. ඒක නිසා මේ ඒ වැඩේ කරගන්න. එතකොට මුදල සාමාන්‍යයෙන් ඉතුරු වෙනවා. හරි ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ වැදගත්ම තැනට. මේක තමයි most important. ඒ කියන්නේ වැඩියෙන්ම වැදගත් කොටස තමයි මෙන්න මේක අපි අරන් යන්න ඕනේ ડોකියුමන්ට්ස් එකේ. එතකොට අර ටික ඔක්කොම ඕකේ නම් මෙතනින් තමයි ඉන්ටර්විව් එකට ඔයා යනවද ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේකෙන් තමයි. ඒ කියන්නේ අනිවාර්යෙන් මේකේ ෆීල්ඩ් එක ඒ කියන්නේ රෙස්ටුරන්ට් දාලා තියෙනවා නම් රෙස්ටුරන්ට් මේක හැම ඔක්කොටම පොදුයි මේ කියපු හැම දෙයක්ම ඒ කියන්නේ ડોකියුමන්ට්ස් හැම ඒ කියන්නේ හැම අංශෙම ඉදිකිරීම් සේවා වාණිජ්‍ය හොටෙල් හවුස් කීපින් රෙස්ටුරන්ට් එතකොට සුපර් මාකට් දාපු හැම එකෙම පළවෙනි ඉන්ටර්විව් එකේදී බලන්නේ මෙන්න මේ ටික. වැදගත්ම ලෙටර් එක තමයි මේක. මේක තමයි අපි අරන් යන්න ඕනේ සේවිස් ලෙටර් එක. ඒ කියන්නේ ඔයා යම් තැනක ඒ කියන්නේ දැන් ඔයා දාලා තියෙනවා නම් ඔයා දාපු අංශය අනුව. දැන් ඉතිකිරීම අංශය ගැන මම වැඩි දන්නේ නැහැ. ඒකින්ද ඒක ගැන මම වැඩි කතා කරන්නේ නැහැ. දැන් සේවා අංශයේ සුපර් මාකට් සිලෙක්ට් වෙලා තියෙනවා කියන හිතන්න. එතකොට ඒ අංශය අනුව නම් අනිවාර්යෙන් ඔයා දැන් සුපර් මාකට් එකේ වැඩ කරා කියලා ලෙටර් එකක් ඕනේ. සේවිස් ලෙටර් කියන්නේ ඒක. දැන් මේ මම දැන් රෙස්ටුරන්ට්. දැන් ඔය කට්ටියත් මම දන්නවා බෞද්ධය බාන්නේ රෙස්ටුරන්ට් සහ හොටෙල් හවුස් කීපින්. එතකොට හවුස් කීපින් සේවිස් ලෙටර් එක හරියි. එහෙම නැත්නම් ඔයා සේවිස් ලෙටර් එකක් ඕනේ අවුරුදු 2ක එක්ස්පීරියන්ස් එකක් තියෙන. මම මෙහෙම කියනකො ඔයා එක්ක කෝස් එකක් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ දැන් ඔයා දාපු අංශයට අනුව දැන් ඔයා දාලා තියෙනවා නම් හොටෙල් අංශයේ හවුස් කීපින් දාලා තියෙනවා නම් NVQ level 4 ඒ කියන්නේ කෝස් එකක් කොහෙන් හරි NVQ කරලා තියෙනවා නම් NVQ එහෙම නැත්නම් වෙන තැනක ඔයා කෝස් එකක් කරලා තියෙනවා කියලා සර්ටිෆිකේට් එකක් ඕනේ. ඒක නැත්නම් ඔයාලට එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ ඒක වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ දැන් හොටෙල් එකක ඔයා වැඩ කරලා තියෙනවා කියලා ඒ අදාළ ආයතනයෙන් ඒ කියන්නේ දැන් මොකක් හරි දැන් ගන්නම මෙහෙම දැන් මම රෙස්ටුරන්ට් එකේ කිචන් හෙල්පර් කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා කියලා මම වැඩ කරපු කාලේ එතකොට මම මෙන්න මේ ස්ථානයේ මෙච්චර කාලයක් මම මෙහෙම වැඩ කරලා තියෙනවා කියලා කම්පැනිෙන් ඉල්ලපුවම දෙනවා. හැබැයි සර්විස් ලෙටර් එක අනිවාර්යෙන් තියෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මම ඒ ටිකත් පැහැදිලි කරන්නම්. මේ අනිවාර්යෙන් සර්විස් ලෙටර් එකක් ඕනේ. සර්විස් ලෙටර් එකත් එක්කම ඒක ඔප්පු කරන්න ඕනේ. නිකන් සර්විස් ලෙටර් එකක් ගෙනියලා හරියන්නේ නැහැ. ඒක ඔප්පු කරන්න නම් අනිවාර්යෙන් පේ ෂීට් ඕනේ. පේ ෂීට් හරි ETF හරි EPF හරි කැපිලා යනවනේ. ඒ කියන්නේ සේවකාර්ත සාධක මුදල් කියලා එකක් තියෙනවනේ. ඒක ඔයා ඒ කියන්නේ ඒක දෙන්නේ ඔයා ඒ කම්පැනි හෝ ආයතනයේ පර්මනන්ට් විදියට රෙජිස්ටර් වුණාට පස්සේ තමයි ඒව හැදෙන්නේ. එහෙම නැතුව ටෙම්පරරි වැඩ කරනවා නම් සර්විස් ලෙටර් එකක් හම්බ වෙනවා. අනිවාර්යෙන් මාසෙට පේ ෂීට් එකක් ගෙවනවා. පේ ෂීට් එක කියන්නේ ඔයා මාසෙට කොච්චර පඩියක් ඔයා ගන්නවද කියන එක. මම ඒව ගැන පැහැදිලි කරලා විස්තර කරලා කියන්නම්. අනිවාර්යෙන් පේ ෂීට් එක හෝ නැත්නම් ETF EPF හෝ ඒ දෙකෙන් එකක් ඕනේ සර්විස් ලෙටර් එක කන්ෆර්ම් කරන්න. එහෙම නැතුව නිකන් සර්විස් ලෙටර් එකක් විතරක් ගෙනියවට ඔයාව ගන්නේ නැහැ ඇතුළට. ගොඩක් තැන්වල සර්විස් ලෙටරයි පේ ෂීටුයි චෙක් කරලා තමයි ඉන්ටර්විව් එකට දාලා තියෙන්නේ. අපිත් එහෙම තමයි. මේ ඒක නිසා ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. පේ ෂීට් තියෙනවා නම් තාමත් මේ වැඩ කරලා හෝ එහෙම නැත්නම් දැනටමත් වැඩ කරන ගමන් නම් ඉන්නේ සර්විස් ලෙටර් එකෙන් කම්පැනියෙන් ඉල්ලගන්න. ඒත් එක්කම අර මේක දීලා තියෙනවානේ අවුරුදු ගාණක් වැඩ කරා කියලා. අවුරුද්දකට වඩා වැඩ කරා නම් පේ ෂීට් මාස දෙකකින් දෙකට වගේ නැත්නම් තුනෙන් තුනට වගේ පේ ෂීට් 6ක් විතර හදාගන්න. ඒ කියන්නේ අවුරුද්දකට වඩා වැඩි තියෙන්න ඕනේ පේ ෂීට්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ජනවාරි වා වැඩට ගිහින් තියෙනවා නම් ජනවාරි මාසේ එකයි, 4 වෙනි මාසේ එකයි, 7 වෙනි මාසේ එකයි, 10 වෙනි මාසේ එකයි ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ජනවාරි හරි පෙබරවාරි හරි ඒ වගේ. එතකොට අන්තිම ඔයා වැඩ කරපු මාස තියෙනවානේ. ඔයා දැන් ඒකෙන් අයින් වෙලා නම් ඉන්නේ ඒ අන්තිම මාසේ පේ ෂීට් එකක් ඕනේ කන්ෆර්ම් වෙන්න. එහෙම නැත්නම් ඔයා දැනට වැඩ කරගෙන ඉන්නවා නම් ගිය මාසේ ගත්ත පේ ෂීට් එකක් පෙන්වන්න ඕනේ. ඒක එතනදී කියයි. සාමාන්‍ය පේ ෂීට් 3-4ක් තියෙනවා නම් ඒ කට්ටිය කියනවා තව පේ ෂීට් 2-3ක් ඉල්ලලා මේ දවසට කලින් දෙන්න කියලා. ඒකින්ද ඒක ප්‍රශ්නේ නැහැ. අනිවාර්යෙන් පේ ෂීට් ඕනේ. නැත්නම් ETF EPF අංකේ හෝ ඒ පඩිය කැපෙන මොකක් හරි දෙයක් ඔප්පු කරන්න ඕනේ. ඔයා මෙන්න මේ ආයතනේ වැඩ කරා කියන එක. මම දැන් සර්විස් ලෙටර් එක ගැන කියන්නම් පොඩ්ඩක් පොඩි අදහසක් ගන්න ඔය කට්ටියට. සර්විස් ලෙටර් එකක් කියන්නේ සාමාන්‍ය සර්විස් ලෙටර් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ කම්පැනි ලෙටර් හෙඩ් එක. ලෙටර් හෙඩ් එකේ මම සර්විස් ලෙටර් එකක් දාන්නම් ඔය කට්ටියට බලන්න. මේ සර්විස් ලෙටර් එකේ ලෙටර් හෙඩ් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක නිකන් ලෝගෝ එකක් තියෙනවා. ඒ කියන්නේ කම්පැනි මොකක් හරි ලාංඡනයක් තියෙනවා. ඒත් එක්කම ඇඩ්‍රස් එක තියෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ ලෝගෝ එකේ හෝ සර්විස් ලෙටර් එකේ
මේ මම ඔයාලට පෙන්නන්නම් ඒක කොයි වගේද කියලා. ඒකේ තියෙන්න ඕනේ අනිවාර්යෙන් ඇඩ්‍රස් එක තියෙන්න ඕනේ. එතකොට කම්පැනි නේම් එක තියෙන්න ඕනේ. එතකොට කන්ටැක්ට් නම්බර් එක තියෙන්න ඕනේ. ඒත් එක්කම ඊමේල් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔන්න ඔය හතර සේවිස් ලෙටර් එක අනිවාර්යෙන් ලෙටර් හෙඩ් එකේ ඇතුළත් වෙලා තියෙනවා. ඒ සේවිස් ලෙටර් එකේ ලෙටර් හෙඩ් එක නිකන් නෙමෙයි, ඒක නිකන් ලස්සනට හදලා තියෙන එක. ඒ කියන්නේ A4 sheet එකක් ගන්නවා නම් A4 sheet එකේ නිකන් කොලයක සේවිස් ලෙටර් එකක් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. අනිවාර්යෙන් ලෙටර් හෙඩ් එකකුයි ලෝගෝ එකකුයි මැද තමයි ඒක print කරන්නේ. මේ ඒ කියන්නේ ඒක තමයි හරි විදිය. අනිවාර්යෙන් ඒක සීල් එක ගහලා තව ඒක ඇතුළත් වෙන්න ඕනේ කරුණු තියෙනවා. මම ඒවත් පහලෙන් පැහැදිලි කරන්නම්. ඒ ටික තියෙන්න ඕනේ. අනිවාර්යෙන් බලන්න සේවිස් ලෙටර් එකේ ලෙටර් හෙඩ් එක. ඊට පස්සේ තියෙන්න ඕනේ කම්පැනි නේම් එක. ඒ කියන්නේ ඔයා වැඩ කරපු කම්පැනි නේම් එක තමයි තියෙන්නේ ඊළඟට. දැන් උදාහරණයක් විදිහට මේ මම කියනනම් ABC restaurant. දැන් ABC restaurant කියලා තමයි කම්පැනි නේම් එකේ නම. එතකොට ඒක තියෙන්න ඕනේ සේවිස් ලෙටර් එකේ මෙන්න එකම් ෆෝම් මෙන්න. මේවා එකකට එකක් සමාන වෙන්න ඕනේ. ETF EPF එකේ තියෙනවා නම් ඒවයි ඒත් එක්කම pay sheet වලයි. එතකොට සේවිස් ලෙටර් එක මේ තුනම දැන් ETF EPF අපි අයින් කරමු ගොඩක් අයට නැහැ කියලා හිතලා. එතකොට මේ pay sheet අනිවාර්යෙන් බලන්න ඕනේ. pay sheet එකයි මේ සේවිස් ලෙටර් එකයි. එතකොට සේවිස් ලෙටර් එකේ තියෙන detailsම pay sheet එකේ තියෙන්න ඕනේ. අනිවාර්යෙන් pay sheet එකෙත් ගොඩක් තැන්වල logo එක ගහලා තමයි දෙන්නේ. ඒ කියන්නේ සේවිස් ලෙටර් එකේ තියෙන logo එකම තියෙනවා pay sheet එකේ letter head එකත් එක්කම. එතකොට ඒකේ තියෙන details ටික ඔක්කොම pay sheet එකේ තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒක ඊට පස්සේ තියෙන්නේ දැන් සේවිස් ලෙටර් එකේ ඔයාගේ නම දාන්න ඕනේ. අනිවාර්යෙන් නම තියෙන්න ඕනේ. එතකොට ඔයා employment අංකය තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා දැන් කම්පැනිට බැඳුනේ හිතන්නකෝ ඔයා 34 වෙනිය කියලා. එතකොට ඔයාගේ අංකය 34. නේම නැත්නම් ඔයා 0.34 නැත්නම් 104 ඕම අංකයක් දෙනවා අනිවාර්යෙන්. ඒකෙන් බලන්නේ ඔයා මේ කම්පැනි කී වෙනියට වැඩට ආපු එක්කනද කියලා. ඒ අංකය තියෙන්න ඕනේ. ඒත් එක්කම තමයි මේ ඔයාගේ නමයි ඩෙන්ටි කාඩ් අංකයයි සේවිස් ලෙටර් එකේ අනිවාර්යෙන් ඇතුළත් වෙන්න ඕනේ. මොකද මේ ඔයා කියලා තහවුරු වෙන්න ඕනේ කොහොම හරි මොන හරි විදියකින්. ඒ කියන්නේ අපිට තියෙන්නේ අපි කියලා තහවුරු කරන්න නෑ මේ ඩෙන්ටි කාඩ් අංකය විතරයිනේ. එතකොට අනිවාර්යෙන් ඩෙන්ටි කාඩ් අංකේ තියෙන ඩීටේල්ස් ටික තියෙන්න ඕනේ. ඇඩ්‍රස් එක තියෙන්න ඕනේ. එතකොට ඩෙන්ටි කාඩ් අංකය තියෙන්න ඕනේ. නම තියෙන්න ඕනේ. එතකොට කම්පැනි නේම් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ උඩින්ම. මෙන්න මේ කම්පැනි නේ මෙයා මෙන්න මේ පුද්ගලයා මේ ඩෙන්ටි කාඩ් අංකය තියෙන එක්කෙනා මෙන්න මේ ඇඩ්‍රස් එකේ පදිංචි එක්කෙනා කියලා මේ පැහැදිලිව සඳහන් වෙන්න ඕනේ මේ සේවිස් ලෙටර් එකේ. මොකද මේවා චෙක් කරනවා. නිකන් අතින් ලියාගෙන ගිහිල්ලා එහෙම නැත්නම් කමියුනිකේෂන් එකට දීලා ටයිප් කරලා එහෙම ගෙනියන්න පුළුවන්. නමුත් චෙක් කරනවා. චෙක් කරද්දි තමයි ප්‍රශ්න වෙන්නේ. එතනින් එහාට තමයි ඔයාව ඊළඟ ඉන්ටර්විව් එකකට කතා කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඊට පස්සේ වැදගත්ම දේ තමයි සර්විස් ලෙටර් එකේ තියෙන්න ඕනේ පොසිෂන් එක. ඒ කියන්නේ ඔයා ඒ කම්පැනි එහෙම නැත්නම් ඒ ආයතනයේ ඔයා මොන තනතුරද දරුවේ කියලා. උදාහරණයක් විදිහට දැන් රෙස්ටෝරන්ට් නේ දාන්නේ. දැන් මම රෙස්ටෝරන්ට් දාලා තියෙනවා. මම රෙස්ටෝරන්ට් එකේ වැඩ කරේ කිචන් සයිඩ්ද වේටර් සයිඩ්ද. ඒ කියන්නේ කමර්ෂල් සයිඩ්. ඒ කියන්නේ අපිට හොටෙල් සාමාන්‍යයෙන් හොටෙල් එකක් ගත්තොත් හොටෙල් එකේ ෆීල්ඩ් ගොඩක් තියෙනවා. හවුස් කීපින් කියලා වෙනවා තියෙනවා. රෙස්ටෝරන්ට් කියලා තියෙනවා. වේටර් කියලා තියෙනවා. ඒතර ෆ්‍රන්ට් ඔෆිස් කියලා තියෙනවා. ඔය වගේ කැටගරි ගොඩක් තියෙනවා හොටෙල් ෆීල්ඩ් එක ඇතුලේ. ඒ ෆීල්ඩ් එක ඇතුලේ දැන් මම දැන් මේ රෙස්ටෝරන්ට්. ඒතකොට රෙස්ටෝරන්ට් එකේ දාද්දි මම දැන් ඒක හරියට දාන්න ඕනේ. මම රෙස්ටෝරන්ට් එකේ මොන අංශයද වැඩ කරේ කියලා. රෙස්ටෝරන්ට් එකේ අංශ ගොඩක් තියෙනවා. මම ඒවත් ඔය කට්ටියට මේ පැහැදිලි කරන්නම්. අනිවාර්යෙන් ලෙටර් මේ සර්විස් ලෙටර් එකේ මෙන්න මේ කියන එක තියෙන්න ඕනේ හයිලයිට් වෙලා වැදගත් විදියට. ඔයා ඒකෙන් තමයි ඔයා මොන ජොබ් රෝල් එකද කරලා තියෙන්නේ කියලා තීරණය වෙන්නේ ඒකෙන් තමයි. එතකොට දැන් ජොබ් රෝල් අපි ගත්තොත් මෙන්න මේක තමයි ජොබ් රෝල්. ඒ කියන්නේ රෙස්ටෝරන්ට් එක ජොබ් රෝල් දෙකයි. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එක තමයි මේ කිචන් සයිඩ්. ඒ කියන්නේ කුස්සිය වැඩ. ඒවට එන්නේ කිචන් හෙල්පර්. පළවෙනි විදියටම චෙෆ්ලා ඉන්නවා. එතකොට ඒ චෙෆ් හරි ආහාර උයන කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටිය ඒක හෝ නැත්නම් කිචන් හෙල්ප් හෝ නැත්නම් චෙෆ්ට උදව් කරන කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ ඔය එක එක දේවල් ෆ්‍රයි කරන්න. එතකොට චෙෆ්ට උයන්න ඕන දේවල් ළඟට ගිහින් දෙන්න ඕනේ අපි. චෙෆ් කරන්නේ උයන දේ ප්‍රධාන වශයෙන් කැම්ප් පිළියෙල කරනවා. ඒකට අපි උදව් කරන කට්ටියක් ඉන්නවා වෙනම මේ කුස්සියේ. ඒත් එක්කම ඒ කට්ටියට උදව් කරන කට්ටිය තමයි කිචන් හෙල්ප් කියන්නේ. ඒගොල්ලෝ කපන්න, ක්ලීනින්, ඔන්න ඒ වගේ වැඩ. ඊට පස්සේ තව කට්ටියක් ඉන්නවා ඩිෂ් වොෂර්. අපි ගොඩක් වෙලාවට ගන්නේ මේකට තමයි. ඒ කියන්නේ ගැලින්ම වලම් හොදන්න තමයි. වලම් පිඟන් කුස්සියේ තියෙන ඒවා අපිට ඔක්කොම දෙනවා. ඒකට අවශ්‍ය කිමිකල් තියෙනවා. ඒ වගේ මම තව පැහැදිලි කරන්නම්. මේ ඕවා අපි කරන්න ඕනේ. ඒ කියන්නේ වලම් හොදන්න ඒවා ඒ කට්ටියට වෙනම ඉන්නවා කට්ටියක් කිචන් එකේ. එතකොට ක්ලීනින් ඒ ඔක්කොම යන්නේ ඒකටම තමයි. කිචන් හෙල්පර් කිව්වොත් අනිවාර්යෙන් මේ ටික ඔක්කොම ඕල් රවුන්ඩ්. කිචන් හෙල්පර් කෙනෙක්ට අනිවාර්යෙන් එළවලු කපන්න සෙට් වෙනවා, වලම් හොදන්න සෙට් වෙනවා. එතකොට ක්ලීන් කරන්න, මොප් කරන්න, ටේබල්, එතකොට ගාබේජ් කුණු බෑග් අයින් කරන්න. එතකොට කිචන් එකට මේ අවශ්‍ය කෑම, හාල්, මස් ඔය වගේ එන්නේ පොඩි පොඩි ගණන් මේ ගෙවල් වලට ගෙනවා වගේ නෙමෙයි ඉන්නේ. කිලෝ ගණන් එන්නේ. ඒකෙන් තමයි ෆිසිකල් ටෙස්ට් එකක් තියන්නේ. ෆිසිකල් ටෙස්ට් එකේ බලන්නේ බර උස්සගෙන යන්න පුළුවන්ද කියලා. දෙවෙනි ටෙස්ට් එක විදියට එන්නේ ෆිසිකල් ටෙස්ට් එක, PT ටෙස්ට් එක. ඒකේ කිලෝග්‍රෑම් 50ක මල්ලක්. කිලෝ 50ට වැඩි එක. ඒක තනියම උස්සගෙන මීටර් 200ක් විතර මේ ගිහින් එහා පැත්තෙන් දාන්න ඕනේ. අන්න ඒවා චෙක් කරන්නේ මෙන්න මේක හින්දා තමයි. මොකද අපි කිචන් හෙල්පර් රෙස්ටෝරන්ට් එකේ කිචන් හෙල්පර් කියපුවම ඕල් රවුන්ඩ් ඔක්කොම වැඩ කරන්න ඕනේ. ආයේ නිකන් ඉන්න අයිස් කගහ එහෙම ඉන්න බෑ ලංකාවේ වගේ. ගියපු ගමන් ඉතින් වැඩ තමයි කට්ටක් තමයි කන්න තියෙන්නේ. ලේසි නෑ ඉතින් වැඩත්. ආයේ මේ එක්කෙනෙක්ට දෙන්නෙක්ට නෙමෙයි උයන්නේ. සාමාන්‍යයෙන් දින මේ 3ක් ආහාර වේල් 3ක් උයනවා. උදේ එකයි, දවල් එකයි, රෑ එකයි. සාමාන්‍යයෙන් දවල් රෑ එකට කොහොමද 500කට විතර උයන්න ඕනේ. ඉතින් ඒ උයන්න හාල්, පොල්, මස්, අනම් මනම් ඒව ඔක්කොම කපන්න, කොටන්න, හොදන්න. ඒව ඔක්කොම කරන්න ඕනේ. ගොඩක් අපි තමයි ඉතින්. ඒවා මම ඒ වගේ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. මොකද මේ ඉන්ටර්විව් එකේදී පළවෙනි ඉන්ටර්විව් එකේදී ඔබ තමයි අහන්නේ. ඔයා ඇත්තටම මේ කිචන් එක වැඩ කරලා තියෙනවද නැත්නම් රෙස්ටෝරන්ට් එක ඔයා ඇත්තටම වැඩ කරලා තියෙනවද කියන එක. එතකොට දෙවෙනි සයිට් එක තමයි
රෙස්ටෝරන්ට් එක තියෙන්නේ කස්ටමර් සයිඩ්. ඒ කියන්නේ වේටර් කෙනෙක් විදියට ඔයා වැඩ කරලා තියෙනවා නම් වේටර්. එතකොට එතනදී අහනවා ප්‍රශ්න වාගෙන්. මෙන්න මෙහෙමයි ඔයා වේටර් කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා. ඉංග්‍රීසියෙන් අහන්නේ මේවා මම සිංහලෙන් ඔය කටට තේරුම් ගන්න කියන්නේ. ඔයා වේටර් කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා නම් අපි ඕඩර් එකක් ගන්නේ කොහොමද කියලා තමයි පළවෙනියටම අහන්නේ. ඊට කලින් අහනවා අපි කොහොමද ඕඩර් එකක් ගන්න කලින් අපි කස්ටමර්ට ඇරියුම් කරන්නේ කොහොමද පිළිගන්නන්නේ කොහොමද. එතකොට අපි කතා කරන විදිය ඒව ඔක්කොම ඒකට අපි කියන්න ඕනේ ඉංග්‍රීසියෙන් තමයි ඒව කියන්න ඕනේ. ඒකට අහන්නෙත් ඉංග්‍රීසියෙන් අපි කියන්නෙත් ඉංග්‍රීසියෙන් මේවා. එක තැනකවත් සිංහල පාවිච්චි කරන්න බෑ. මේ මොකද සම්පූර්ණයෙන්ම ඉන්ටර්වියු කියන්නේ සිංහලෙන්. ඒ කියන්නේ පළවෙනි එකේදී මැසේජ් එකේදී මේ හයිලයිට් කරලාම කියලා තියෙනවා ඉංග්‍රීසි ටෙස්ට් සාමාන්‍ය ඉංග්‍රීසි දැනීම තමයි මූලික සුදුසුකමක් විදිහට පරීක්ෂා කරන්නේ. එතකොට අදහස් හොමාරු කරගන්න ඕනේ. ඉන්ටර්වියු එක බෝඩ් එකේ ඉන්න සර් අපෙන් අහනවා නම් මෙන්න මේ ප්‍රශ්නේ අපෙන් එයා ඉංග්‍රීසියෙන් අහද්දී අපි ඒක තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ඒත් එක්කම අපිට ඒක ආපහු ඉංග්‍රීසියෙන් යාට උත්තර දෙන්න තියෙන හැකියාවත් අපිට තියෙන්න ඕනේ. එහෙමයි කියලා අපිට බොරු උත්තර දෙන්න බෑ. අනිවාර්යෙන් ඒ අහන ප්‍රශ්නේ අපි හරියට තේරුම් අරගෙන උත්තර දෙන්න ඕනේ. මෙන්න මේ ප්‍රශ්නේ දැන් උදාහරණයක් විදියට දැන් මේකම ගන්නකො. දැන් වේටර් කෙනෙක්ගේ පළවෙනි එක තමයි කස්ටමර් සර්විස්. ඕඩර් කරනවා. එයා අහනවා ඔයා කොහොමද ගිහිල්ලා කස්ටමර්ගෙන් ඕඩර් එකක් ගන්න කියලා ඉංග්‍රීසියෙන් අහනවා. ඔයා ඒක ඉංග්‍රීසියෙන් උත්තර දෙන්න ඕනේ. මම සිංහලෙන් කියනවා. ඉස්සල්ලාම ගිහිල්ලා වෙල්කම් කරනවා. ඒ කියන්නේ අරයුම් කරනවා. good morning නම් ඒ කියන්නේ උදේ නම් good morning, දවල් නම් රෑ නම් එහෙම කියලා කතා කරන්න ඕනේ. කතා කරලා good morning sir මොනවද ඕනේ ඕඩර් එක කියලා මෙනු එක පෙන්නලා ඊට පස්සේ ආ සිලෙක්ට් කරන එක අපි හරියට නෝට් කරලා ඒක ගිහින් දෙන්න ඕනේ කැෂියර් එක ළඟට හෝ එහෙම නැත්නම් කිචන් එකේ ඉන්නවා එක්කෙනෙක්. ඒක මං කිව්වේ මේවා එකට එකක් මේ සම්බන්ධයි. එතකොට මේ ප්‍රශ්න අහනවා. ඒකෙන් තමයි ඔයා දැනගන්නේ ඔයා දෙන උත්තර වලින් තමයි දැනගන්නේ ඇත්තටම ඔයා මේ හොටෙල් එක වැඩ කරලා එහෙම නැත්නම් රෙස්ටෝරන්ට් එක වැඩ කරලා තියෙනවද නැද්ද කියලා. සර්විස් ලෙටර් හදාගෙන ETF EPF ඔක්කොම මේ හදාගෙන ගියා කියන්නකො. ඒ ගිහිල්ලත් වැඩක් නැහැ. ඒ කට්ටිය අහන ප්‍රශ්න වලට අපිට උත්තර දෙන්න බැරි නම් හරි විදියට. මොකද ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන අය තමයි ඉන්ටර්විව් කරන්නේ. එතකොට ඒ කට්ටිය දන්නවා ඔයා කියන දේවල් වලින් මූ ඇත්තද කියන්නේ බොරුද කියන්නේ කියලා. ඒකින්ද ගොඩක් පැට්‍රිස් වෙන්න වෙනවා මේක නම්. ඊට පස්සේ තමයි මේ කස්ටමර් සයිට් එකේ තියෙන තව දෙයක් තමයි ආහාර පිළිගන්නන විදිය. දැන් ඇහුවොත් ඔයා කොහොමද ගිහිල්ලා තේක පිළිගන්නන්නේ කියලා. එතකොට ඔයා කියන්න ඕනේ මෙතන මෙන්න කිචන් එකෙන් ගත්තා. ඒක වහගෙන යන්න ඕනේ. ගිහිල්ලා ටේබල් එකෙන් තියන්න ඕනේ. ටේබල් එක ක්ලීන් කරන්න ඕනේ. එතකොට හැඳි ගාරප්පු තියන්නේ කොහොමද කියලා අහනවා. පිඟාන් කොහොමද? එතකොට කාලි වුණාට පස්සේ ටේබල් එක කොහොමද ක්ලීන් කරන්නේ? ඒක ඔක්කොම එතනින් අහනවා. ඒකින්ද සර්විස් ලෙටර් එකේ මේ දෙකෙන් හරියට තියෙන්න ඕනේ. ඒකට සර්විස් ලෙටර් එක බලනවා. බලලා තමයි තීරණය ගන්න. දැන් ඔයා සර්විස් ලෙටර් එකේ කිචන් සයිට් එකේ මොකක් හරි එකක් දාලා තියෙනවා නම් එයා අහන්නේ කිචන් සයිට් එකේ. ඒ කියන්නේ මේ ප්‍රශ්න ටික තමයි. කිචන් එකේ මොනවද ඔයා වැඩ කරලා තියෙන්නේ? එතකොට මේව දෙයක් වුණොත් මොකද කරන්නේ? මේ වගේ දේ සොලියුෂන් කොහොමද ඒවට උත්තර දෙන්නේ? අන්න ඒ වගේ දේවල් තමයි අහන්නේ. එතකොට සර්විස් සයිට් එකේ වැඩ කරලා තියෙනවා කියලා මේකේ තියෙනවා සර්විස් ලෙටර් එකේ අහන්නේ ඒ සයිට් එක අනුව තමයි. මොකද ඔයාට තියෙන වැකන්සි එක්ස්පීරියන්ස් අනුව තමයි ඒකට ඔය කටියෙන් ප්‍රශ්න අහන්නේ. ඔක්කොම මික්ස් කරලා අහන්නේ. ඕවරෝල් දාලා තිබ්බොත් අනිවාර්යෙන් ඕවරෝල් ඔක්කොම අහනවා. එතකොට මේ දෙකෙන්ම අහනවා. එතකොට එහෙම නැතුව ඔයා එක සයිට් එකක් විතරක් දැන් රෙස්ටෝරන්ට් එකේ ඔයා වැඩ කරලා තියෙන ඩිෂ් වොෂර් කෙනෙක් කියලා දාලා තිබ්බනම් ඩිෂ් වොෂර් කෙනෙක් විදියට මේ අවුරුදු දෙකක් මම මේකේ වැඩ කරා කියලා තියෙනවා නම් එයානේ ඩිෂ් වොෂර් සම්බන්ධයෙන්. එතකොට කෙමිකල් ගන්නවා. පිගාන කොහොමද හොදන්නේ? එතකොට මේ සිංක් එකේ කොටස් දෙකක් තියෙනවා. එකක් හොට් පොට් එකක් එනවා, එකක් අනිත් එකේ නෝමල් එනවා. එතකොට තෙල් කොහොමද අයින් කරන්නේ? කොහොමද ක්ලීන් කරන්නේ? එතකොට මොකද්ද යූස් කරන කෙමිකල් එක? අන්න ඒ වගේ ගොඩක් ප්‍රශ්න අහනවා. එතකොට සර්විස් සයිට් එකේ ඔයා දාලා තියෙනවා නම් මම වේටර් කෙනෙක් විදියට මෙන්න මේ කම්පැනි අවුරුදු ගාණක් වැඩ කරලා තියෙනවා කියලා. එතකොට ඔයාන්නේ වේටර් කෙනෙක්ට සම්බන්ධව තියෙන ප්‍රශ්න තමයි ඉන්ටර්වියු බෝඩ් එකෙන් අහන්නේ. එතකොට ඉන්ටර්වියු බෝඩ් එකේ ඉන්නේ ඕවරෝල් ඔය ඔක්කොම ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්. එතකොට ඔයා දෙන උත්තර අනුව තමයි ඔයා පාස්ද ෆේල්ද මේ ඇත්තටම වැඩ කරලා තියෙනවද වැඩ කරන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ ඔයා දෙන උත්තර අනුව තමයි. මම ඒක ගැන ඉන්ටර්වියු එකේදී අහන ප්‍රශ්න ගැන මම වෙනම වීඩියෝ එකක් කරනවා. මොකද මේ වීඩියෝ එහෙම කරනකොට පැය ගණන් යනවා. එතකොට බෝරින් වෙන හින්දා තමයි මේ කොටස් දෙකකට කඩලා මම ගන්න හිතුවේ. පළවෙනි එකේ ඩොකියුමන්ට් සහ සර්විස් ලෙටර් සම්බන්ධව පොඩ්ඩක් පැහැදිලි කරනවා. දෙවෙනි එකේදී මම පැහැදිලි කරන්නම් ඉන්ටර්වියු එකේදී මොනවද කරන්න කියන එක උත්තර දෙන්න. ඒව සම්බන්ධව මම මේ තව වීඩියෝ එකකින් පැහැදිලි කරලා කියනවා. මම දැනට මේ සර්විස් ලෙටර් එක සම්බන්ධව තමයි ගොඩක් මම කාලය අරගෙන කරන්නේ. මොකද ගොඩක් අය හොරට හදන්න යනවා. ඒ හොරට හදුවත් ඉතින් හරියට දැනගෙන හදන්න එපා. ඒකින්ද තමයි මේ පොඩ්ඩක් මම මේක ගැන වැඩි දුර විස්තර කරලා කියන්නේ. හරි දෙවෙනියට සර්විස් ලෙටර් එකේ තියෙන්න ඕනේ එකක් කිව්වා. දැන් ඊළඟට සර්විස් ලෙටර් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ මෙන්න මේක වර්කින් පීරියඩ් එක. සාමාන්‍යයෙන් ඔයා දැනට වැඩ කරන් ඉන්නවා නම් ඒ කියන්නේ ඔයා හිතන්නේ දැන් අවුරුදු 5ක් විතර වැඩ කරන් ඉන්නවා නම් ඔයා කම්පැනි හෝ ඒ ආයතනයේ මෙන්න මේ දවස් ඉඳන් මම මේ වෙනකන් වැඩ කරා කියන එක අනිවාර්යෙන් ඒකේ සඳහන් වෙන්න ඕනේ. මම මේ ඔක්කොම පෙන්නන්න සර්විස් ලෙටර් එකකින් මේ තියෙන දේවල් මම ඒකේ තියෙන දේවල් තමයි මේ එක්ස්ප්ලেইন කරලා විස්තර කරලා කියන්නේ. අනිවාර්යෙන් පීරියඩ් එක තියෙන්න ඕනේ. කොච්චර කාලයක් වැඩ කරාද කියලා. අනිවාර්යෙන් මේ පීරියඩ් එක අවුරුද්දකට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද අපෙන් අහන්නේ ඉන්ටර්වියු එකට ඉන්න කලින් හෝ හරි අපි වෙබ් එකට දාන්න කලින් හරි අපි උපදේශ පත්‍රිකාව කියවන්න කියනවනේ. උපදේශ පත්‍රිකාව කියවද්දි කියලා තියෙනවා. මෙන්න මේ සාමාන්‍ය අවුරුදු දෙකක් නම් අවුරුදු දෙකකට වැඩි පළපුරුද්දක් තියෙන්න ඕනේ කියලා. එතකොට සර්විස් ලෙටර් එකෙත් ජොබ් පීරියඩ් එක කියන්නේ ඔයා ආයතනයේ වැඩ කරපු කාලේ අවුරුදු දෙකකට වඩා වැඩි වෙලා අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ තිබ්බත් සර්විස් ලෙටර් එකේ එහෙම තිබ්බත් ඒක ඔයා කන්ෆර්ම් කරන්න අනිවාර්යෙන් සැලරි ස්ලිප් තියෙන්නම ඕනේ. නැත්නම් ETF EPF තියෙනවා නම් සැලරි ස්ලිප් ඕනේ නැහැ. මොකද ඒක කන්ෆර්ම් වෙලා තියෙන්නේ. මොකද ඔයාගේ නම්බරේ ගහපු ගමන් ඒකට එතනින් බලනවා. මේ අංකේ ගහලා බලනවා. එතකොට කම්පැනි රෙජිස්ටර් වෙලා තියෙන ඒවා එතකොට ඔක්කොම වැටෙන හින්දා අවුලක් නැහැ. එහෙම මේ EPF ඩීටේල්ස් නැත්තම් අනිවාර්යෙන් සැලරි ස්ලිප් තියෙන්න ඕනේ. සැලරි ස්ලිප් අවුරුදු දෙකකට අවුරුද්දකට අහනවා නම් අවුරුදු දෙකමාරකටවත් අඩුම පෙන්වන්න ඕනේ. එතකොට එකමාරට කියලා මේ 18ක් ඕනේ නැහැ සැලරි ස්ලිප්. මේ කඩලා මාස 2 3 වගේ තිබ්බනම් ඇති.
අර මේ ඔක්කොම එතනින් චෙක් කරලා බලනවා. ඒකයි බලලා තමයි ඔයාව ඉන්ටර්විව් එකට දාන්නේ. දාලා ඉවර වෙලා තමයි ඒ කට්ටිය ඊට පස්සේ ආපහු ඔයාගේ ඔය කොපීස් අනම් මනම් ඒ ඔක්කොම චෙක් කරනවා. ඔයාගේ සැක හිතුනොත් ඒ කට්ටිය මේ සර්විස් ලෙටර් එකේ හෝ ඒ සෑලරි ස්ලිප් වල ගැන මොකක් හරි සැකයක් ආවොත් ඒ කට්ටිය කෝල් කරලා අහනවා. දැන් හිතන්නකෝ දැන් ඔය ABC රෙස්ටොරන්ට් එකේ අවුරුදු දෙකක් වැඩ කරා කියලා මේ බොරුවට එකක් හදන් ගිහලා හොරට එකක්. ඊට පස්සේ ඒ කට්ටියට සැක හිතුනොත් කෝල් කරලා අහනවා. මෙන්න මෙයා මේ ඔය කට්ටියගේ ආයතනයේ වැඩ කරලා තියෙනවද කියලා. ඊට පස්සේ ඒ දැන් ඔයා එයාට කලින් උගන්වලා ගියා කියන්නකෝ. මෙහෙම කෝල් කරොත් පොඩ්ඩක් කියන්න මම මේකේ වැඩ කරා කියලා. එහෙම කිව්වොත් ඊට පස්සේ ඒ කට්ටිය අහනවා මෙයා මොනවද වැඩ කරේ? කොහොමද වැඩ කරේ? එතකොට ඔයා දීලා තියෙන උත්තරයි ඒ කියන්නේ ඉන්ටර්විව් එකේදී ඔයාගෙන් අහන ප්‍රශ්න තියෙනවානේ. ඒ ප්‍රශ්න වලට දෙන උත්තරයි එතකොට කම්පැනියෙන් අර අහන ඒ කියන්නේ කන්ටැක්ට් කරගන්න එක්කනව තියෙනවානේ. ඒ දෙන උත්තරත් දෙකම සමාන වෙන්න ඕනේ. මේවා හොයනවා. මම ආයෙත් කියන්නේ මේවා හොයලා බලලා තමයි ඒ කට්ටිය දාන්නේ. නිකන් යන්න බෑ. මොකද මේක දැන් රෙස්ටොරන්ට් දැන් කතා කරේ මේ පාර 4000ක් ගත්තා. ඉතින් 4000න් හිතන්න ඔතනින් 2500 හොරෙන් සර්විස් ලේට හදාගෙන ගියා නම් ඒ 2500ටම කතා කරලා අහනවා. එතකොට ඒ කතා කරලා අහලා සාමාන්‍යයෙන් එතකොට ඒ කට්ටිය දෙන උත්තර එක තමයි තීරණය වෙන්නේ ඔයාව ඊළඟ ඉන්ටර්විව් එකට යවනවද නැද්ද කියන එක. ඒකින් හින්දා ගොඩක් සැලකිලිමත් වෙන්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. මොකද මේ හිතන තරම් රේසි නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ඔයාගේ සර්විස් ලේටර් එක ඒ කට්ටිය දන්නවා. මොකද මේ පළවෙනියටම ඉන්ටර්විව් කරන කෙනා ඔයා නෙමෙයි. ඒ කට්ටිය අවුරුදු ගාණක් මේ ෆීල්ඩ් එකේ ඉඳලා ඒ කට්ටියට හැරෙද්දී ඔය කට්ටිය කතාව පටන් ගද්දිම දන්නවා මෙයා වැඩ කරලාද තියෙන්නේ නැද්ද කියන එක. දැන් හිතන්න ඔයා හොරට හදාගෙන ගියා කියලා. හොරට හදාගෙන ගිහිල්ලා ඔක්කොම හොර දේවලුත් තිබිලා ඔයා දෙන උත්තර ඒ කියන්නේ ඒ කට්ටිය අහන ප්‍රශ්න හරියට තේරුම් අරගෙන ඔයා හරියට උත්තර දෙනවා නම් එතකොට ඒ කට්ටිය ගන්නවා මුට වැඩ කරන්න පුළුවන් මොන දැනුමක් තියෙනවා කියන එක ඒ කට්ටිය දන්නවා නම් මේවා ගැන වැඩි හොයන්න යන්නේ නැහැ ෆලෝ කරන්නේ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ තමන් කොහොමද ඉන්ටර්විව් එක ෆේස් කරන විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඊට පස්සේ ලෙටර් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ ඒ කියන්නේ සිග්නේචර් එක. ඒ කියන්නේ ඒක ඉෂුව කරන්නේ කවුද? මැනේජර් නම් මැනේජර් එක තියෙන්න ඕනේ. ඒතකොට HR එකේ HR ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න එක්කෙනා නම් එයාගේ අස්සන තියෙන්න ඕනේ. අස්සනයි සීල් එකයි. එහෙම නැත්නම් ඕන නම්. ඒ කියන්නේ ඔයා වැඩ කරලා තියෙන පොඩි රෙස්ටොරන්ට් එකක නම් ඒකේ අයිතිකාරයාගේ අස්සන තියෙන්න ඕනේ, සීල් එක තියෙන්න ඕනේ. අනිවාර්යෙන් මේ දෙක මේ සර්විස් ලෙටර් එක අනිවාර්යෙන්ම ඒක තියෙන්න ඕන දෙයක් තමයි ඒක. සීල් එකයි ඒක දැන් ඔයා මේකේ වැඩ කරා කියලා එයාගේ අස්සනින් තමයි ඒක කන්ෆර්ම් වෙන්නේ. ඒ කියන්නේ තහවුරු කරන්නේ මෙන්න මේ කෙනා මෙන්න මේ රෙස්ටොරන්ට් එකේ මෙන්න මෙච්චර කාලයක් මෙන්න මේ අංශයේ මෙන්න මේ විදියට වැඩ කරා කියලා තහවුරු කරන එක තමයි සයින් එක ගහලා සීල් එක ගහන්න ඕනේ අනිවාර්යෙන්. ඒ දෙකෙන් තමයි සර්විස් ලෙටර් එක කම්ප්ලීට් වෙන්නේ. එතකොට ඒ සර්විස් ලෙටර් එක කම්ප්ලීට් වෙන්න නම් අනිවාර්යෙන් දැන් මම මේ කියපු සෙට් එකම තියෙන්න ඕනේ. අනිවාර්යෙන් තියෙන්න ඕනේ සර්විස් ලෙටර් එකේ ලෙටර් හෙඩ් එක තියෙන්න ඕනේ. අනිවාර්යෙන්. ඊට පස්සේ තියෙන්න ඕනේ කම්පැනි නේම් එක තියෙන්න ඕනේ. එතකොට ඒ කම්පැනි වැඩ කරලා දැන් මම වැඩ කරා නම් මගේ ඩීටේල්ස් ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒවා. ඊට පස්සේ මම වැඩ කරපු තනතුර මොකක්ද කියන එක අනිවාර්යෙන් සර්විස් ලෙටර් එකේ තියෙන්න ඕන දෙයක්. ඒත් එක්කම තමයි අපි කොච්චර කාලයක් වැඩ කරාද කියන එක. මෙන්න මේ ආයතනේ කොච්චර කාලයක් වැඩ කරාද කියන එක සර්විස් ලෙටර් එකේ අනිවාර්යෙන් ඒක හයිලයිට් වෙලා තියෙන්න ඕනේ. ඒවා කන්ෆර්ම් වෙන්න අනිවාර්යෙන් පේජ් එක තියෙන්නත් ඕනේ. ඒත් එක්කම තමයි ඊට පස්සේ යටින්ම තියෙනවා මෙන්න HR මැනේජර් නම් මැනේජර් එයාගේ නම දාලා අස්සන ගාලා සීල් එක තියෙන්න ඕනේ. දැන් අනිවාර්යෙන් මේවා ඉන්ටර්විව් එකේදී අහනවා. දැන් හිතන්නකෝ දැන් ඉන්ටර්විව් එකේදී කවුද පියුමාල් කියලා කවුරු හරි ඉන්නවා නම් මැනේජර් කෙනෙක් ඔයාගෙන් අහනවා ඔය කට්ටියගේ මේ කම්පැනි මැනේජර් කවුද කියලා. එතකොට අපි උත්තර දෙන්න ඕනේ මිස්ටර් කවින්දු පියුමාල් කියලා. එතකොට එහෙම මිස්ටර් කවින්දු පියුමාල් කියලා උත්තර දීලා ඒ කට්ටිය නෝට් කරගන්නවා ඒක. නෝට් කරගෙන ඔයාගෙන සැකයක් හිතුනේ නැත්නම් බැරිලා සැක හිතුණා කියන්නේ සැකයක් හිතුනේ නැත්නම් එහෙම අතහැරලා දානවා. එහෙම නැත්නම් සැකයක් හිතුනොත් දැන් ඔයාලා දාලා තියෙන දැන් සිග්නේචර් එක දාලා තියෙනවානේ. ඒකේ නම්බර් එකකුත් තියෙනවානේ මැනේජර්ගේ. කන්ටැක්ට් කරගන්න නම්බර් එකක් තියෙනවා, මේල් එකක් තියෙනවා, ඇඩ්‍රස් එකක් තියෙනවා, වෙබ්සයිට් එකක් තියෙනවා. අනිවාර්යෙන් ඒ ටික ඔක්කොම තියෙන්න ඕනේ. මොකද මේ ඒක පිළිගන්න දෙයක් තියෙනවානේ සාමාන්‍යයෙන්. අද කාලේ පොඩි කඩේක වුණත් ඇඩ්‍රස් එකයි, මේල් එකයි, ෆෝන් නම්බරේ ඒ ටික අනිවාර්යෙන් තියෙනවා. එතකොට දැන් කවින්දු පියුමල් නම් මැනේජර් අනිවාර්යෙන් මෙහින් දැන් ඔයාගේ කියන දේවල් වලට ඒකට එකතු කරන කෝල් එකක් දෙනවා. කෝල් එක දීලා කියනවා මම මේමයි විදේශ සේවා නියුක්තිකාරයන්ගෙන් කතා කරන්නේ. මෙන්න මෙහෙම දැනගන්න ඕනේ ඔබතුමාගේ නම මොකක්ද කියලා. එතකොට එයා කිව්වොත් මම කවින්දු පියුමල් නැතුව වෙන නමක් කියලා කිව්වොත් එතකොටම දන්නවා මෙයා නෙමේ එහෙනම් මේක බොරු එකක් කියලා. අන්න ඒ වගේ අනිවාර්යෙන් මේවා හොයනවා. මේ ඒ කියන්නේ කම්පැනි ගැන පොඩ්ඩක් හොයලා බලනවා, වැඩ කරපු තැන හොයලා බලනවා, මෙයා ඇත්තටම වැඩ කරලාද කියලා හොයලා බලනවා. ඒ ඔක්කොම හොයලා බලන්නේ ඔයා ඉන්ටර්විව් එකේදී දෙන උත්තර අනුව. ඒත් එක්කම ඔයා කොහොමද මේ උත්තර හරියට තේරුම් අරගෙන හැන්ඩල් කරලා කොහොමද අනිත් පැත්තට දෙන්නේ කියන එක. ඔයා ගොත ගහනවා වගේ නම් ආය හාර අහනවා. ගියපු ගාම පට කාලා උත්තර දුන්නා නම් මෙන්න මේක වෙන්නේ. මොකද දන්නවා එක්ස්පීරියන්ස් තියෙන කෙනා දන්නවනේ. දැන් අපෙන් කවුරු හරි යවුවොත් ඒකක් හදන්නේ කොහොමද කියලා අපි ඔක්කොම දන්නවා. අපිට දැම්මා සීනි දැම්මා උණු වතුර දැම්මා හැන්ද දැම්මා කරකවුවා ගැව්වා බිව්වා. අන්න එහෙමනේ. ඒක අපිට ඇහුවොත් අක් ගාලා අන්න ඒ වගේ කියන්න පුළුවන්. ඕක තේකක් හදපු නැති කෙනෙක් නම් එයා ඉතින් කල්පනා කරනවා ඉස්සලාම උණු වතුර ගන්නවා, ඒකට වතුර දානවා, තේ හැන්දකින් කීයක්ද දාන්නේ ඒවා. එහෙම ගොත ගාද්දී එයා දන්නවා මම තේකක්වත් හදලා නැති එක කියලා. එතකොට තමයි අහන්නේ පිටිහෙන්දි කීයක් දානවා, සීනි වලට පිටිහෙන්දි කීයද, අනුපාත කීයද, වතුර කොහොමද, වතුර කොච්චර නටන්න ඕනේද. ඒව ඔක්කොම අහන්නේ අර ඔයා දෙන උත්තර අනුව තමයි ඔයාට ඒ කියන්නේ ඔයා කියද්දි ඒ කට්ටියට තේරෙනවා ඔයා ඇත්තටම මේක වැඩ කරලාද තියෙන්නේ නැද්ද කියන එක. එහෙම වැඩ කරලා නැත්නම් ඔයා දෙන උත්තර වලින් තේරෙනවා මෙයාට වැඩක් ඒ කියන්නේ මේ වැඩ පිළිබඳව දැනුමක් තියෙනවද නැද්ද කියන එක. මම කරේ ඉස්සලාම දැනුම හොයාගත්ත එක. මේ දැන් සාමාන්‍යයෙන් කොහොමද වැඩ වෙන්නේ කියන එක. දැන් ඔය කට්ටියට මම කියන්නම් මම කරපු එක ට්‍රික් එකක් තමයි මම දැන් වේටර් සයිඩ් එක ගැන දන්නේ නැහනේ. මම ගියා හොටෙල් එකකට පොඩි හොටෙල් එකකට ටිකක් ලොකෝ රෙස්ටොරන්ට් එකකට ගිහිල්ලා කැමරට ගිහලා කැමරට ගිහිල්ලා
ගියා ගිහින් ගිහලා ඉඳගත්ත පුටුවේ රෙස්ටෝරන්ට් එකේ. ඊට පස්සේ එතකොට එනවා වේටර් කෙනෙක් ඇවිල්ලා අපෙන් අහනවා මොනවද ඕනේ සර් කියලා අහනවා. ඊට පස්සේ මෙනු එක දෙනවා. අපි මෙනු එක සිලෙක්ට් කරලා යාට දුන්න ගමන් ඒකේ ඕඩර් එක ගන්න එක විදිය බලාගෙන ඊට පස්සේ ආ කොතනට ගිහින් ඒක දෙන්නේ ඊට පස්සේ කෑම එක කොහොමද ගෙනල්ලා දෙන්නේ කාලි වුණ ගමන් ටේබල් කොහොමද අස්කාන්නේ කියන එක අර මට ඒ ගැන දැනුමක් නැහැ. ඒ කියන්නේ මං කලින් වේටර් කෙනෙක් විදියට වැඩ කරලා නැති වුණාට මං රෙස්ටෝරන්ට් එක ගිහින් කද්දී මං වටේම බලාගෙන හිටියා. කොහොමද මෙතන වැඩ වෙන්නේ කියන එක. ඒ වැඩ වෙන එක අපි ඔළුවට දාගෙන හරියට ඒ විදියට උත්තර දෙන්න පුළුවන් නම් ඔය ඉන්ටර්විව් එක පාස්. ඒක තමයි මෙතන පළවෙනිම පොයින්ට් එක. මම මේ කියන්නේ එක්ස්පීරියන්ස් නැති අයට. ඒ කියන්නේ වැඩ කරලා නැති අයට. වැඩ කරපු අය දන්නවා මම මේ කියපු කතාව ඇත්තද බොරුද කියන එක. වැඩ කරලා නැති අයට මම කියන්නේ ඒ වගේ තියෙන්න ඕනේ. මම කරේ ඒක මං ගියා රෙස්ටෝරන්ට් එක ලොකු රෙස්ටෝරන්ට් එකකට ගියා මෙහෙ තියෙන ගිහිල්ලා ඉඳගත්තා. ඉඳගෙන පුටුවක් කරගෙන ඉඳගත්තට පස්සේ එනවා වේටර් එනවා ඇවිල්ලා අහනවා මෙනු එක දෙනවා මොනවද ඕනේ කියලා අහනවා. ඊට පස්සේ ඒකේ ආරං ගිහින් දෙනවා ගිහලා කැෂියර් එක ළඟට දුන්න ගමන් ඒක යනවා කිචන් එකට. කිචන් එකෙන් ඊට පස්සේ කෑම එක ටේබල් එකට එනවා. ඒ කියන්නේ ටේබල් එක කියන්නේ අපේ ටේබල් එකට නෙමෙයි. ඒ කියන්නේ වෙනම ටේබල් එකක් තියෙනවා. ඒ ටේබල් එකට එනවා. ඊට පස්සේ ඒ ඕඩර් එක අරන් ඇවිල්ලා අපේ ටේබල් එකේ ලස්සනට තියෙනවා. ඊට පස්සේ හැඳි තියෙන විදියක් තියෙනවා, ගෑරප්පු තියෙන විදියක් තියෙනවා. වතුරක තියෙන විදියක් තියෙනවා. ඒ ටික තියලා ඉවරලා අපි කනවා. කාලේ ඉවරුනාට පස්සේ ආයෙනවා. ඇවිල්ලා ඉතුරු ඒ කියන්නේ ඉතුරු වෙච්ච ඒවා අයින් කරන විදිය ටේබල් චේන්ජ් කරන විදිය ඊට පස්සේ ඒපව අරන්ගෙන් ආපහු අතන ටේබල් එකෙන්ම තියෙනවා. තියලා ඉවර බිල් එක අරන් ඇවිල්ලා මෙනු එකෙන් තියලා ඒ ඔක්කොම වෙන්නේ ඕවරෝල්. ඒවට වාට එක්ස්පීරියන්ස් එකක් නැත්නම් ඔයා කලින් ඒව කරලා නැත්නම් අඩුම තරමේ ඒ වගේ තැනකට ගිහින් බලාගෙන අයිඩියා එකක් ගන්න කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක. එතකොට අයිඩියා එක ගත්තට වැඩක් නැහැ. ඔයා ඒක ඉංග්‍රීසි වලින් උත්තර දෙන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒ කට්ටිය අහන ප්‍රශ්න නිකන් කරකලා අතාරිනවා එකපාරට ගිහින් ඉඳගත්ත ගමන්. ඒක ගියාට පස්සේ තේරෙයි මේකේ ඉන්ටර්විව් කරපු අය දන්නවා කොච්චර ඒ කියන්නේ පීඩනයක්ද කියලා එතන. ඒකින්ද පොඩ්ඩක් ඒ කියන්නේ පොඩ්ඩක් ඒක ගැන හොයලා බලන්න පොඩ්ඩක් ස්ටඩි හොඳට හොයලා බලවනම් වැඩේ වෙන්නේ කොහොමද කියන එක වට උත්තර දෙන්න පුළුවන්. මම මේවා ගැන පැහැදිලි කරන්නම් ඉන්ටර්විව් එකේදී කොහොමද අහන්නේ ප්‍රශ්න අපි කොහොමද උත්තර දෙන්නේ කියන එක. මම දැනට මේ ඩොකියුමන්ට්ස් ගැන විතරයි මේකෙන් කතා කරන්නේ. හරි අපි දැන් බලමු මෙන්න මේක තමයි සර්විස් ලෙටර් එකක තියෙන ඕන මූලික ඒ කියන්නේ සර්විස් ලෙටර් එකේ ඇතුළත් වෙන්න ඕන දේවල්. මේකේ තියෙන්නේ සර්විස් ලෙටර් එකෙන් සාමාන්‍යයෙන් තියෙන දේවල් ටික තමයි මම මේකේ දාලා තියෙන්නේ. මේකේ තියෙන්නේ this is certified that name. ඒ කියන්නේ අපේ නම තියෙන්න ඕනේ. මම මේක ටෙක්ස්ට් එකක් විදියට හරි මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මේක මම දාන්නම් ඔය කට්ටියට කියව ගන්න. මම මේක එක්ස්ප්ලেইন කරලා කියන හරියට මේ සර්විස් ලෙටර් එකක් විදියට ඒ කියන්නේ ඇත්ත සර්විස් ලෙටර් එකක් මම පෙන්නන්න මේ ටික තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. එතකොට මම මේක පෙන්නන්න සර්විස් ලෙටර් එකෙන් මොකද සර්විස් ලෙටර් එක ඇතුලේ මේ ටික තමයි තියෙන්නේ. මේ ටික ෆිල් කරලා ඉගෙන පුරවලපුම එකක් මම ඔය කට්ටියට පෙන්නන්න. මේ තියෙන්නේ සර්විස් ලෙටර් එකක්. මේක තමයි හරි සර්විස් ලෙටර් එකක්. මේ කොළ පාට තියෙන ලෙටර් හෙඩ් එක. මේ ලෙටර් හෙඩ් එක මම මේවා ඔක්කොම කවර් කරලා තියෙන්නේ. මේ මොකද මේකේ තියෙන ඩීටේල්ස් ඒ කියන්නේ මේක මගේ එකක් නෙමෙයි වෙන කෙනෙක්ගේ කෙනක්. ඒකට එයාගේ අනන්‍යතාවය මට තහවුරු කරන්න බෑ. ඒකෙන්ද තමයි මම මේ ඒ අදාළ දේවල් මකලා තියෙන්නේ. මේ සර්විස් ලෙටර් එක මේක මේ උඩින්ම තියෙන්නේ ලෙටර් හෙඩ් එක කොළ පාටේ. ඒ ලෙටර් හෙඩ් එකේ කළුවට ලොකුට ඇඳලා තියෙන තැන තියෙනවා ලෝගෝ එකක්. ඒක කම්පැනියටම අනන්‍යතාවය වූ ලෝගෝ එකක්. දැන් පොලිසිය ගත්ත පොලිසියට ලෝගෝ එකක් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි මේකෙත් කම්පැනියට තියෙන ලෝගෝ එකක් තියෙනවා. ඒ ලෝගෝ එක තමයි ලෙටර් හෙඩ් එකේ උඩින්ම තියෙන්නේ. ඒත් එක්කම ඒ කට්ටියක මොකක් හරි පාටයක් තියෙනවනේ. මොකක් හරි දෙයක් තියෙනවා. ඒ කම්පැනියෙන් එළියට දෙන අදහසක් තියෙනවා පණිවිඩයක්. අන්න ඒ පණිවිඩය තියෙනවා මෙතනින්. ඒ ලෙටර් හෙඩ් එකේ ওই ටික තමයි අන්තර්ගත වෙන්නේ. ඊට පස්සේ මේ යටින් කළු පාටට මේ සර්කල් එකක් විදියට මම කළු කරලා තියෙන සෙට් එකේ තියෙන්නේ ෆෝන් නම්බරේ, ඇඩ්‍රස් එක, ඊමේල් ඇඩ්‍රස් එක. ඒත් එක්කම මොකද්ද වෙබ්සයිට් එක. ඒ කියන්නේ කම්පැනි වෙබ්සයිට් එකත් සාමාන්‍යයෙන් අද කාලේ පොඩි රෙස්ටෝරන්ට් එකකටත් වෙබ්සයිට් එකකුත් තියෙනවා. ඒතකොට Facebook account එකක් තියෙනවා නම් ඒ account එකේ නම තියෙනවා. ඒතකොට ඇඩ්‍රස් එක තියෙනවා. ඒත් එක්කම තියෙනවා මේ ෆෝන් නම්බරේ. ඒ ටික තමයි මේ කොළ පාට එකේ යටින් මම කළු කරලා තියෙන සෙට් එකේ තියෙන්නේ අන්න ඒ ටික. ඊට පස්සේ තියෙන්නේ ලෙටර් හෙඩ් එක අන්තර්ගත වෙන්න ඕන දේවල්. මේ සෝරි සමහරවිට ලෙටර් සර්විස් ලෙටර් එක අන්තර්ගත වෙන්න ඕන දේවල්. මම මේක සිංහලෙන් පැහැදිලි කරන්නම් ඉංග්‍රීසියෙන් එකට වඩා. මේකේ පළවෙනියම තියෙන්නේ මේ මහත්මයා හෝ මෙයා වෙත කියන එක. එතකොට ඊට පස්සේ තියෙනවා this certificate that Mr. ඒ කියන්නේ මේ සහතිකය ඉදිරිපත් කරන්නේ මෙන්න මේ පුද්ගලයා. ඊට පස්සේ මෙන්න මේ පුද්ගලයා කියන එක්කෙනාගේ නම තියෙනවා. දැන් ඔයා නම් ඔයාගේ නම නම් ඉතින් මම අරගම ගන්න කවිඳු පියුමල් කියලා. එතකොට මේක තියෙන්නේ මේ සර්ටිෆිකේට් මේ සහතිකය ඉදිරිපත් කරන්නේ කවිඳු පියුමල් වෙත. එතකොට එයාගේ ඩෙන්ටිටි කාඩ් අංකය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒත් එක්කම එයාගේ ඇඩ්‍රස් එකත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඊට පස්සේ තියෙන්න ඕනේ මෙන්න මේ රෙස්ටෝරන්ට් එකේ. ඒ කියන්නේ මම මේ දැන් මේකේ ලෙටර් හෙඩ් එකේ තියෙනවනේ. මෙන්න මේ ආයතනය කියලා. එතකොට මෙන්න මේකේ රෙස්ටෝරන්ට් ඇසිස්ටන්ට් විදියට ඒත් එක්කම සර්විස් ස්ටාෆ් විදියට මෙන්න මෙච්චර කාලයක් අනිවාර්යෙන් ඒක තියෙනවා. මේ තියෙන රෙස්ටෝරන්ට් ඇසිස්ටන්ට් සර්විස් ස්ටාෆ් කියලා තියෙනවා. ඊට පස්සේ මම අර කිව්වේ සර්විස් ලෙටර් එකේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ කොච්චර කාලයක් වැඩ කරාද කියන එක. ඒක තමයි මම වහලා තියෙන්නේ. ඒකත් මේ තියෙන්නේ මේ දවසේ ඉඳන් ඊට අප්‍රේල් මාසේ මේ අවුරුද්දේ ඉඳන් මෙන්න මේ අවුරුද්ද වෙනකන් මේ අවුරුද්දේ මේ මාසේ මේ දවසේ වෙනකන් මෙයා මේකේ වැඩ කරා කියන එක තමයි පළවෙනි එකෙන් වෙන්නේ. එතකොට මුලින්ම අනිවාර්යෙන් තියෙනවා දාන අදාළ පුද්ගලයාගේ නම තියෙනවා, ඩෙන්ටිටි කාඩ් අංකේ, ඇඩ්‍රස් එකයි. ඒත් එක්කම වැඩ කරපො මෙන්න මේක ආයතනයේ වැඩ කරා කියන එක උඩින් ආයෙ අමුතුවෙන් මෙතනින් දාන්න ඕනේ නැහැ. මොකද උඩින් ලෙටර් හෙඩ් එකෙත් හැමතැනම තියෙන හින්දා යටිනුත් තියෙනවා උඩිනුත් තියෙන හින්දා දන්නවා මෙන්න මේ ආයතනයේ මෙයා වැඩ කරලා තියෙන කියලා. ඊට පස්සේ මේ ආයතනයේ වැඩ කරලා තියෙනවා මෙන්න මේ තනතුරේදී මෙන්න මේ කාලය ඇතුළත මෙයා මේකේ වැඩ කරලා තියෙනවා කියලා තියෙනවා. ඒත් එක්කම තියෙනවා ඔයාගෙන පොඩි ඒ කියන්නේ ඔයාගේ ආයතනයෙන් ඔයාගෙන පොඩි හැඳින්වීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ මෙයා හાર્ඩ් වර්ක් විදියට ඒතකොට වගකීමක් අරගෙන වැඩ කරනවා. ඒතකොට ඔයා ඒකේ වැඩ කරපු දේවල් ජොබ් රෝල් එක. දැන් ඔයා වේට මම මේකේ දාලා තියෙන්නේ රෙස්ටෝරන්ට් ඇසිස්ටන්ට් සහ සර්විස් ස්ටාෆ්.
එතකොට ඔයා ඒ දෙකම අන්තරා දැන් ඔයා රෙස්ටෝරන්ට් එකේ විතරක් වැඩ කරලා තියෙනවා නම් ඒ කියන්නේ කිචන් සයිඩ් එකේ විතරක් වැඩ කරලා තියෙනවා නම් මෙතනින් වෙනස් වෙන්න ඕනේ. එතකොට තියෙන්න ඕනේ ඩිෂ් වොෂ් කරලා තියෙන දේවල්, එතකොට කුසිය හැන්ඩල් කරන දේවල්, ක්ලීනින් ඒ සම්බන්ධව මෙයා මේකේ වැඩ කරලා තියෙනවා කියන එක මෙන්න මේ දෙවෙනි එකෙන් අදහස් වෙනවා. එතකොට මේකේ තියෙන්නේ දාලා තියෙන ටේකින් ඕඩර් කරනවා, ෆුඩ් අර මං කිව්වේ කෑම මේ පිළිගන්නන විදිය, එතකොට කස්ටමර් කෙනෙක්ට කතා කරන විදිය, සර්විස් කරන විදිය, එතකොට මෙයා වගකීම කරගෙන වැඩ කරනවා, එතකොට කට්ටියත් එක්ක ඔක්කොම එකට වැඩ කරනවා. වැඩගත්ම දේ තමයි ටීම් වර්ක් එක තියෙන්න ඕනේ. එතකොට මේ ටීම් වර්ක් එක එතකොට ක්ලීන් කරලා තියෙනවා නම් මෙයා ක්ලීන් කරලා තියෙනවා, හයිජන් නම් හයිජන් විදියට ඒ විදියට ඉඳලා තියෙනවා කියන එක සර්විස් ලෙටර් එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒකෙන් තමයි දැනගන්නේ ඉන්ටර්විව් කරන එක්කෙනා මෙයා මෙන්න මේ වැඩ ටික කරලා තියෙනවා කියලා. එතකොට මේ සර්විස් ලෙටර් එකේ මේ දාලා තියෙන දෙවෙනියට දාලා තියෙන කොටස තියෙනවානේ. ඒ කොටසේ එයා කියවලා ඒක දැන් ඔය සර්විස් ලෙටර් එක දුන්නා ගමන් එයා බලපු ගමන් මෙයා මේ ටික මේ කම්පැනි මේ ජොබ් ටික කරලා තියෙනවා කියලා එයා දන්නවා. එතකොට මේ දාලා තියෙන දේවල් වලින් තමයි ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ. වැදගත්ම දේ ඒක තමයි. ඔයා දාන්නේ මොනවද? අන්න ඒකට අනුව තමයි ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ. මොකද ඔයාට එක්ස්පීරියන්ස් තියෙන එකනේ. දැන් ඔයාගෙන් කවුරු හරි ඇහුවොත් මේ දැන් කොළඹින් එක්කෙනෙක්ගේ නුවර කොහොමද මේ මොනවද තියෙන්නේ කියලා ඇහුවොත් එයා දන්නේ නැහනේ. එතකොට නුවර එක්කෙනෙක්ගෙන් කොළඹ මොනවද තියෙන්නේ කියලා ඇහුවොත් එයා ඒ දන්නේ නැහැ. නුවර කෙනෙක්ගෙන් අහන්න ඕනේ නුවර මොනවද තියෙන්නේ කියලා. කොළඹ කෙනෙක්ගෙන් අහන්න ඕනේ කොළඹ මොනවද තියෙන්නේ කියලා. එතකොට තමයි එයා හරියට ඒක උත්තර දෙන්නේ. එහෙම නැත්නම් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. දැන් මේක දාලා තියෙන්නේ එහෙමනේ හරියට නිකන් නුවර ඉන්න කෙනෙක්ගෙන් අහනවා නුවර මොනවද තියෙන්නේ කියලා. එතකොට පට කාලා උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ මේ ඔයා දෙවෙනියට සර්විස් ලෙටර් එකේ දාලා තියෙන තනතුරත් ඔයා කරලා තියෙන ජොබ් රෝල් එකත් අනුව එයා අහන ප්‍රශ්න වලට පට දාලා උත්තර දෙන්න පුළුවන් නම් ඔයා පළවෙනි ඉන්ටර්විව් එක පාස්. එහෙම නැත්නම් ඔයා ගොත ගහදියා දන්නවා මෙයා වැඩ කරලා නැහැ. ඒක දන්නෙත් නැහැ කියන එක. ඊට පස්සේ ආපහු ඔයාගේ නම දාලා මේ කියන්නේ සර්විස් ලෙටර් එකේ IT පුද්ගලයා ගන්න පුද්ගලයාගේ නම දාලා මේ දානවා මෙයා අවංකයි විශ්වාසාර්හ ඒ වගේ පොඩ්ඩක් මෙයා ගැන පොඩ වර්ණනාවක් දානවා. ඒක සාමාන්‍යයෙන් හැම එකේම වගේ තියෙනවා. ඒ කියන්නේ කවුරුත් කියන්නේ නැහැ නේ කම්පැනි ඒ කියන්නේ අජූතම වැඩ කරපු එක්කෙනෙක් වුණා සර්විස් ලෙටර් එකේදී සාමාන්‍යයෙන් දෙනවා. ඒ කියන්නේ ඒක කෘතගුණයක් විදියට. අන්න ඒ වගේ ඊට පස්සේ මේ පොඩ වර්ණනාවක් දාලා තියෙන තුන්වෙනි ලයින් එකෙන් ඊට පස්සේ තමයි මේ දාන්නේ මේ the certificate issued by Mr. අන්න එතකොට තියෙනවා මේ certificate එක issue කරලා තියෙන මෙන්න මෙයාට කියලා ඊට පස්සේ එයාගේ අනාගතයට විශ් කරලා වගේ පොඩි විශ් එකක් දාලා ඊට පස්සේ sign එක තියෙනවා. දැන් මේකේ තියෙන්නේ HR එකේ මැනේජර්ගේ එයාගේ නමයි එයාගේ phone number එක යටින් දාලා තින්නේ ඊට පස්සේ ආයතනයේ නම දාලා තියෙනවා. ඒ කියන්නේ company name එක එයාගේ නම දාලා තියෙනවා. ඊට පස්සේ එයා මෙතන sign කරලා seal එක ගහලා දෙනවා. ඊට පස්සේ letter head එකේ යට තියෙන කොටසේ තියෙන්නේ website එක ඔකට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න කියලා phone number එකක් දීලා තිනවා. අන්න ඒක තමයි තියෙන්නේ. මේක තමයි letter මේ service letter එක. හරි සර්විස් ලෙටර් එක මේක තමයි. මේකේ තියෙන ඩීටේල්ස් ඔක්කොම සමාන වෙන්න ඕනේ පේ ෂීට් එකට. ඔයාලට දැන් මාස 3ක පේ ෂීට් ගෙනියන්න මේ අවුරුදු 3ක පේ ෂීට් ගෙනියන්න ඕන නම් අවුරුද්දට 4 ගානේ පේ ෂීට් අරන් ගියෝ පේ ෂීට් 12ක් අරන් යන්න ඕනේ. පේ ෂීට් 12 තියෙන ඩීටේල්ස් ඔයි මේකේ තියෙන ඩීටේල්ස් ඔයි සමාන වෙන්න ඕනේ. ඒ කට්ටිය බලන්න ඒක මෙතන රෙස්ටෝරන්ට් එකේ දාලා තියෙනවනේ මෙන්න මේ දාලා තියෙන්නේ මෙන්න මේ අප්‍රේල් මාසේ ඉඳන් මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ ඉඳන් මේ අවුරුද්දේ ඔක්තෝබර් වෙනකම් මෙයා මේකේ වැඩ කරලා තියෙනවා. එතකොට ඒ මාසේ ඒ කාලය ඇතුළත වැඩ කරපු වගේ පේ ෂීට් වලින් තනින් තන පේජ් තියෙන්න ඕනේ 8ක් විතර තිබ්බනම් ඇති අවුරුදු දෙකක් ගත්තොත් අපි ඒ අවුරුදු දෙකට පේජ් 8ක් මෙන්න මේ කාලේ මෙන්න මේ ඉච්චරක් වෙනකම් වැඩ කරා කියන එක තිබ්බනම් හරි. ඒක තමයි මේ සර්විස් ලෙටර් එක මූලික මේක තමයි හරි සර්විස් ලෙටර් එකක්. මේක ඔරිජිනල් එකක් ඒ වගේම මේ හරි සර්විස් ලෙටර් එක මේ ටික තමයි තියෙන්නේ. ETF EPF ගැන කතා කරන්න. එතකොට EPF ETF කියන එක ගොඩක් අය දන්නවනේ. ඒක මේ රජයෙන් දෙන මේකක්. සේවක අර්ථ සාධක මුදල කියලා තමයි කියන්නේ. ඒක කම්පැනිනුත් වගේ ගාණක් කපා ගන්නවා. ඒත් එකම වගේ පඩියෙන් ගාණක් කපා ගන්නවා. ඒ දෙකම එකතු වෙලා තමයි බැංක් එකකට ඇවිල්ලා වැල් පොලි විදියට දෙන්නේ. එතකොට EPF හරි ETF හරි වගේ අංකයක් තියෙනවා නම් එතකොට සර්විස් ලෙටර්වත් පේ ෂීට්වත් අවශ්‍යයක් වෙන්නේ නැහැ. ලොකුවට බලන්නේ නැහැ. මොකද තැනටමත් වගේ දැන් අංකය හිතන්නකො 0.11 කියලා. 0.11 ගාපු ගමන් ඊට ඔයාගේ ඩීටේල්ස් ඔක්කොම එනවා. මේ කම්පැනි මෙයා මෙච්චර කාලයක් වැඩ කරලා තියෙනවා. තාම වැඩ කරනවා නම් තාම වැඩ කරනවා කියලා පෙන්නනවා. මේ කම්පැනි මේ තනතුරු දාලා තියෙනවා. එතකොට මෙයා මේක වැඩ කරලා තියෙනවා කියන එක EPF එකෙන් බලා ගන්න පුළුවන්. ඒකින් හින්දා එතකොට ලොකුවට ඔයා ගැන හොයන්න යන්නේ නැහැ. ඒකෙන් තමයි දැනගන්නේ මෙයා ඇත්තටම වැඩ කරලා තියෙනවා. එතකොට ෆේක් කෙනෙක් නෙමෙයි කියලා එයා දන්නවා. ඊළඟට තමයි සැලරි ස්ලිප් එක ගැන. ඒ කියන්නේ EPF නැත්නම් අනිවාර්යෙන් සැලරි ස්ලිප් ඕනේ. ඒක තමයි ප්‍රූෆ් එකක් විදියට තියෙන්නේ සර්විස් ලෙටර් එකට. ඒ දෙක අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ දාපු ඔක්කොම. එකක් හරි මිස්ටේක් එකක් වුණොත් ඉතින් සෝරි තමයි. ඒක හින්දා සැලරි ස්ලිප් ගැන සැලරි ස්ලිප් එකේ ෆොටෝ එකක් මම ගාව දැනට නැහැ. මම අනිවාර්යෙන් ඒක තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් දන්නවා සැලරි ඔයා දැනට කම්පැනි හෝ වෙන ආයතනයක වැඩ කරනවා නම් අනිවාර්යෙන් ඔයාලට පේ ෂීට් එකක් දෙනවනේ. එහෙම නැත්නම් මේ යාළුවෙක්ගෙන් හරි වැඩ කරන ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් මචං පොඩ්ඩක් මේ පේ ෂීට් එක පොඩ්ඩක් පෙන්වන්න බැරිද පේ ෂීට් එක පොඩ්ඩක් දෙන්න බැරිද කියලා පොඩ්ඩක් අහන්න. එතකොට ඒ කට්ටිය දෙයි පේ ෂීට් එකක් පෙන්නයි. එතකොට ඒකේ තියෙනවා ප්‍රධාන වශයෙන් ඔයාගේ නම තියෙනවා. ඊට පස්සේ කම්පැනි නේම් එක තියෙනවා. එතකොට අනිවාර්යෙන් මොන මාසෙද පඩි ගත්තේ කියන එක තියෙනවා. ජනවාරි නම් ජනවාරි මාසෙ කියලා මාසෙ තියෙනවා ඩේට් එකත් එක්ක. ඊට පස්සේ ඔයාගේ සැලරි එක මෙච්චර රුපියල් 50 නම් ඔයාගේ 50000යි පඩිය. එතකොට ඔයා ඕවර් ටයිම් කරලා තිබ්බොත් ඒවා වෙනම තියෙනවා. ඒත් එක්කම ETF EPF වගේ දේවල් තියෙනවා නම් ඒ වගේ කැපිලා තියෙන දේවල් එකතු වෙලා තියෙන දේවල් ඒ පේ ෂීට් එකේ තියෙනවා. ඊට පස්සේ ඕව කැපිලා කෙටිලා ඕවර් ටයිම් වැඩ කරලා නම් ඒවා ඇඩ් වෙලා ලීව් වරන් තියෙනවා නම් ලීව් වලට ඒතකොට මෙඩිකල් වරන් තියෙනවා ලීව් මෙඩිකල් අනම මනම් ඒව ඔක්කොම කැපිලා කෙටිලා එකතු වෙලා එන එක අන්තිමේට තියෙනවා නෙචර්. ඒ කියන්නේ වගේ අතර ලැබුණු ගාන වෙනම ලොකුවට දාලා තියෙනවා. පේ ෂීට් එක සාමාන්‍යයෙන් ඔක්කොම දන්නේ නැඳ මම වැඩි ඒක කියන්නේ නැහැ. එහෙම දන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් වගේ යාළුවෙක්ගෙන් හරි පේ ෂීට් එකක් අරගෙන පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න. කොහොමද පේ ෂීට් එකක් තියෙන්නේ කියන එක. එතකොට ඔයාලට දැනගන්න පුළුවන් පේ ෂීට් එකක් කොහොමද තියෙන්නේ කියලා. අන්න ඒ වගේ
මොකද මේ මැසේජ් එකේ අනිවාර්යෙන් පැහැදිලිවම කියලා තියෙනවානේ. ඔක්කොම තියෙන්න ඕනේ අවුරුද්දකට වඩා වැඩි එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. ඒත් එක්කම ඒක කන්ෆර්ම් කරන්න තමයි සෑලරි ස්ලිප් හරි EPF හරි ඕනේ. ඒ දෙක පෙන්වන්න ඕනේ. ඒත් එක්කම සර්විස් ලෙටර් එක තියෙන්න ඕනේ. සර්විස් ලෙටර් එක කන්ෆර්ම් වෙන්නේ අර දෙකෙන් එකක් තිබ්බොත් තමයි. මොකද මේ මට මෙහෙම තියෙනවා මම මෙහෙම ඇත්තටම මෙහෙම සමහර අය ඇති මෙහෙම මට වැඩ කරන්න පුළුවන් මම මෙහෙම වැඩ කරලා තියෙනවා කියලා. හැබැයි කටින් කිව්වට බෑ. ඒක අනිවාර්යෙන් ඔප්පු කරන්න විදියක් තියෙන්න ඕනේ. මම මෙන්න මේ ආයතනයේ මෙන්න මේ කාලේ මෙච්චර කාලයක් වැඩ කරා කියලා. ඒකින් හින්දා මේ සර්විස් ලෙටර් එකත් මේ පේ ෂීට් එකත් අනිවාර්යෙන් ලෑස්ති කරලා දැම්ම තියාගන්න. ගොඩක් අය හොරට හදන්න හිතාගෙන ඇති. මම ඒක ගැන මුකුත් කියන්නේ නැහැ. මොකද මේ ඊට පස්සේ මට ප්‍රශ්නයක් වෙනවා. ඒක ඉතින් තමන් ගහන මැච් එක අනුව තමයි තමන් කොහොමද කරන්නේ කියන එක. ඒක ඉතින් තමන්ගේ අතේම තමයි ඔය මොනවා හොරට හැදුවත් වැඩක් නැහැ. ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න වලට ඇඹරුණා නම් දෙන උත්තර වෙනස් වුණා නම් යන්නේ කොහෙද මල්ලේපොල් වගේ නම් ඉතින් ඔය ඇත්තටම ලොකු ගානක් වියදම් කරලා සර්විස් ලෙටර් පේ ෂීට් හදාගෙන ගිහිල්ලා අතන ඉන්ටර්විව් එකේදී ෆේස් කරන විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඔයාලට ජොබ් නොලෙජ් එක නැත්තම් කොහොමද අයිඩියා එකක් නැත්තම් ඉතින් අරව මොනවා කරත් වැඩක් නැහැ. ඔයා ඉන්ටර්විව් එකේදී බලන්නේ හොඳට ඔයා ඇත්තටම මේකේ වැඩ කරලා තියෙනවද කියන එක. දෙවෙනි එක තමයි වැඩ කරලා නැත්තම් අඩුම තරමේ මෙයාට මේකේ ඒ කියන්නේ මේ ෆීල්ඩ් එක ගැන දැනුමක්වත් තියෙනවද කියන එක තමයි පළවෙනි ඉන්ටර්විව් එකෙන් බලන්නේ. ඒත් එක්කම ඉංග්‍රීසි බලනවා. මම මේක ගැන ලොකු විස්තරයක් එක්ක දාන්න වීඩියෝ එකක් දැනට මම මේ ඩොකියුමන්ට්ස් එක තමයි ඔය කට්ටියට අරන් යන්න ඕනේ පළවෙනි ඉන්ටර්විව් එකට. ඒත් එක්කම තමයි මේ ෆේක් ඩොකියුමන්ට් ගැන කිව්වොත් ඉතින් ඔය කට්ටිය හදාගෙන යන්න නම් ඒක ඉතින් තමන්ගේ කැමැත්ත තමන් කොහොමද කරන්නේ කියන එක මම දැන් ලොකු අයිඩියා එකක් දුන්නා ලොකු වෙලාවක් අරගෙන සර්විස් ලෙටර් එක ගැන පැහැදිලි කිරීමක් කරේ ඒකයි කොහොමද වෙන්න ඕනේ කියන එක ඉතින් තමන්ගේ අතේ තමයි ඒක තියෙන්නේ. හැබැයි ඒව හදාගෙන යනවා නම් ඔයා දෙන උත්තරේ කටියට සැකේ තුනත් අනිවාර්යයෙන්ම කෝල් කරනවා. කෝල් කරලා Google එකේ ගහලා බලනවා ඇත්තද කියලා. දැන් FB එකේ නම දාලා තියෙනවා නම් ABC restaurant කියලා එයා බලනවා ABC restaurant candy. මේක තියෙනවද? තියෙනවා නම් හරි. ඊට පස්සේ ඒකේ තියෙනවනේ ෆෝන් නම්බර් එක. අනිවාර්යෙන් restaurant එක දානවනේ FB page එකේ ෆෝන් නම්බරේ address එකයි. එතකොට බලනවා මේ ෆෝන් නම්බරේ address එකයි සමානතාව. හරි. එහෙමත් නැත්නම් උනොත් තමයි කෝල් කරලා බලනවා. මෙන්න මේ කෝල් එකක් දීලා මේ restaurant එකද? ඔව්. මෙන්න මේ කෙනෙක් මේ අවුරුද්ද ඇතුළත ඔය කට්ටිය කම්පැනි වැඩ කරලා තියෙනවද කියලා ඔයාගෙන අහනවා. එතකොට ඒ කට්ටිය දෙන උත්තරේත් එක්ක අනුව තමයි තීරණය වෙන්නේ. ඔයා ඊළඟ ඉන්ටර්විව් එකට යවනවද නැද්ද කියන එක. ඒකින්ද පොඩ්ඩක් සෙල්ලම කරනවා නම් සෙල්ලම පොඩ්ඩක් ඔළුවෙන් ගහන්න ඕනේ පුළුවන් තරම් මැච් එක. හැම පැත්තම ගැන හිතලා තමයි ගහන්න ඕනේ ගේම. එහෙම නැති වුණොත් ඉතින් chance නැහැ. ඒකයි මොකද මේ 4000ක් ගන්නවා ජොබ් කොට තියෙන 1600යි. සාමාන්‍ය 1500ක් කියනකොටනේ. එතකොට 4000ක් ගන්නවා නම් වෙනවා 2500ක් කෙලින්ම හැලෙනවා. කෙලින්ම හැලෙනවා කියන්නේ පළවෙනි ඉන්ටර්විව් එකෙන් ඔය 2500 2000ක් විතරම යනවා. කෙලින්ම ෆේල් කරනවා. මේවත් අදටම බලනවා පළවෙනි ඉන්ටර්විව් එකේ. අදටම බලනවා. දෙවෙනි එක තියෙන්නේ ඉන්ටර්විව් එක වගේ. ඒක තමයි PT ටෙස්ට් එක. විනාඩි 11 කිලෝමීටර් දෙකක් දුවන්න ඕනේ. කිලෝග්‍රෑම් 50කට වඩා බර මල්ලක් අරගෙන මීටර 200ක් විතර යන්න ඕනේ. තනියම උස්සන්නත් ඕනේ, තනියම ගෙනියන්නත් ඕනේ, තනියම තියන්නත් ඕනේ. මම ඒක ගැන වීඩියෝ එකක් කරන්නම්. ඒක හින්දා දෙවෙනි ඉන්ටර්විව් එක තියෙන්නේ තමන්ගේ අතේ. තුන්වෙනි ඉන්ටර්විව් එකක් තියෙන්නේ තමන්ගේ අතේ. ඒක ප්‍රැක්ටිකල් ටෙස්ට් එක. ඒකට ඉතින් අර දැන් ඔය පළවෙනි ඉන්ටර්විව් එකේ මොනවා කිව්වත් නැහැ. මම මෙහෙම වැඩ කරලා තියෙනවා, මෙහෙම ඉඳලා තියෙනවා, මෙහෙමයි ගාලා. ඒකත් ඔයාලා සර්විස් ලෙටර් ඔක්කොම හදලා ඔය බොරුවට හෝ තියෙන ඒවා පෙන්නලා හරි. ඔයා මොන ගේම ගාලා හරි පළවෙනි එකත් පාස් වෙලා දෙවෙනි එක මොන ගේම ගාලා හරි දිනලා කොහොම හරි විනාඩි 11ක් ඇතුළත කිලෝමීටර් දෙකක් දුවලා දෙවෙනි එකත් පාස් වුණා කියන්නකෝ. එතකොට එන්නේ කෙලින්ම තුන්වෙනි එක PM ප්‍රැක්ටිකල් ටෙස්ට් එක. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේදී ඉතින් දෙනවා ගොඩක් දේවල් දෙනවා අහනවා කුසී තියෙන බඩුව අහනවා මේකේ මොනවද කරන්නේ මේක කොහොමද යූස් කරන්නේ එතකොට මේක පාවිච්චි කරන්නේ කොහොමද ඊට පස්සේ එළවලු කට්ස් බලනවා ඊට පස්සේ මොප් එක ක්ලීනින් කෙමිකල් හයිජීන් ඔය වගේ ලොකු පරාසයක් තියෙනවා ඒ වගේ ඔක්කොම එකින් එක පැහැදිලි කරන්න දැනට පළවෙනි ඉන්ටර්විව් එකේදී අවශ්‍ය වෙන දේවල් ටික ගැන තමයි මම මේ කිව්වේ මොකද මේකට වෙලාවක් යනවා මේවා ගැන මේ පොඩ්ඩක් හොයලා හරියට දාන්න ඕනේ මේ තේරුම් ගන්න පුළුවන් වෙන දියටත් ඔය කට්ටියට අන්න ඒක නිසා දැනට මේ සමරියක් විදියට ප්‍රධාන වශයෙන් පළවෙනි ඉන්ටර්විව් එකට අරන් යන්න ඕනේ ටික තමයි දෙන්නේ. පාස්පෝර්ට් එක, ඩෙන්ටි කාඩ් අංකය, ඩෙන්ටි එයි. එතකොට උපැන්න සහතිකය ටික. ඊට පස්සේ ස්කූල් වස්සිම් සහතිකය අනිවාර්යෙන් අරන් යන්න ඕනේ. ස්කූල් සහතිකය අවුරුදු 8ක් ඉස්කෝලේ හිටියා අවුරුදු 8කට වඩා ඉගෙනගෙන තියෙනවා කියලා තියෙන්න ඕනේ. ඊට පස්සේ සර්විස් ලෙටර් එක තියෙන්න ඕනේ. සර්විස් ලෙටර් එක සහතික වෙන්න පේ ෂීට් හරි EPF හරි ස්ලිප් ටික අරන් යන්න ඕනේ. ඔයා බැඳලා නැත්නම් ග්‍රාම සේවකගෙන් සහතිකයක් ගන්න ඕනේ. බැඳලා නැහැ අවිවාහකයි කියන එක. සහතික කරලා එහෙනම් විවාහක කෙනෙක් නම් අනිවාර්යෙන් සර්ටිෆිකේට් එක අරන් යන්න ඕනේ මැරේජ් සර්ටිෆිකේට් එකයි හස්බන්ඩ් නම් සාමාන්‍ය මේක පිරිමිනේ ගන්න. ඒතකොට පිරිමියෙක් නම් මේ වයිෆ් ගේ අනිවාර්යෙන් ඩෙන්ටි කොපි අරන් යන්න ඕනේ මේ ඒ වගේ. ඊට පස්සේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක්. ඔන්න ඔය ටික තමයි පළවෙනි ඉන්ටර්විව් එකේදී අරන් යන්න ඕනේ දේවල්. මම හිතනවා ගොඩක් අයට මේක පැහැදිලිව තේරුම් ගන්න නැති කියලා. මොනාරි අපහැදිලිතන් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම ඒවට රිප්ලයි එකක් දෙන්නම්. ඒත් එක්ක මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. ඒක නම් දවස් දෙකක් විතර යයි. ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් කොහොමද ඉන්ටර්විව් එක ෆේස් කරන්නේ අහන ප්‍රශ්න මොනවද කියන එක ගැන මම දීර්ඝව විස්තර කරලා කියන්නම්. ඒකට නම් මම ගොඩක් හිතන්නේ මම ඒක කියන්නේ ටොපික් ටික මාතෘකා ටික විතරයි. මාතෘකා ටික මම කියනවා ওই කට්ටියට මම ඒක ඒව ගැන හොයාගන්න පුළුවන් විදිහත් මම කියන්නම්. එතනින් එහාට ওই කට්ටිය තීරණය කරන්න ඕනේ කොහොමද ගේම ගහන්නේ කියන එක. මම කියන්නේ පාර පෙන්නනවා විතරයි. මෙන්න මේක කරන්න මේම කරන්න මේක මම හොයාගන්න විදිහත් මම කියලා දෙන්නම්. දැන් මම අර මේකෙදි කිව්වේ ඔයාලට නොලෙජ් එක නැත්නම් රෙස්ටොරන්ට් එකේ වැඩ කරනදී ඔය හෝටල් එකකට ගිහින් කෑම වේලක් ගන්න. ඕන රුපියල් 2000ක් කෑම එකකට. රුපියල් 2000ක් විතර අරගෙන ගිහලා ටිකක් ලොකු රෙස්ටොරන්ට් එකකට ගිහලා ඉඳගත්තා නම් ඔය කෑම එකක් කන ගමන් වටේ වෙන දේවල් ටික බලන්න. කොහොමද වටේ වැඩ වෙන්නේ? කොහොමද මේ කට්ටිය වැඩ කරන්නේ? කොහොමද මේ මෙතන සිස්ටම් එක හැදිලා තියෙන්නේ කොහොමද කියන එක එතකොට ඔයාලට තේරෙනවා. අන්න ඒ වගේ. මම ඒ වගේ කියන්නම්. ටිප්ස් දෙන්නම්. ඔය කට්ටිය ඕන උනන්දුව තියෙන කෙනා මේක කොහොම හරි කරනවා. අන්න ඒක තමයි වැදගත්ම දේ. උන තියෙනවා නම් ඕන ගේමක් ගහන්න පුළුවන්. මොකද මම ඒ උනෙන් ඉඳලා ගේම ගහපු ඉඳලා තමයි මම කියන්නේ. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන්
එහෙනම් හම්බෙමු හැමෝටම ජය වේවා.